ආයුබෝවන් පුතේ දරුවන් සරණයි. විශේෂයෙන් මේ වීඩියෝ එක ගන්න පුතේ ඔයගොල්ලන්ට දැන් අපි දන්නවා අපි කාලයකට පස්සේ හම්බ වෙන්නේ පුතේ මේ වීඩියෝ එක ගන්න 2025 උසස් පෙළ විභාගයට පෙනී සිටින උසස් පෙළ විභාගයේදී 2025 උසස් පෙළ විභාගයේ මේ ජෝග්‍රෆි විෂය නැත්නම් භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පේපර් දෙකක් අපි තියෙනවා දන්නවා පේපර් දෙකක් තියෙනවා කියලා. නේද? උසස් පෙළ විභාගයේ ජෝග්‍රෆි පේපර් ගත්තට පස්සේ ජෝග්‍රෆි පේපරේ කොටස් දෙකක් යටතේ තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. අපි දන්න කතාව. එතකොට අපි අරගෙන ආපු දේ වැඩසටහනක් 2025 උසස් පෙළ සෙට් එකට ලංකාවටම ඉතිහාසය සහ භූගෝල විද්‍යාව දාන දරුවන්ට අවසන් බිම කියලා වැඩසටහන. හරිද? ඒකේ තුන්වෙනි අදියර සහ හතරවෙනි අදියර ක්‍රියාත්මක වෙන්නේ භූගෝල විද්‍යාව විෂයයි. හරිද? ඒතර ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ භූගෝල විද්‍යාවේ පළවෙනි වීඩියෝ එක. එතකොට අපි මේ අවසන් බිම් වැඩසටහනේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ කරන්නේ. ඒතර මේකෙදි කතා කරන්නේ පුතේ 2025 උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යාව ගස් පේපර් එක නැත්නම් පළවෙනි පේපරේ කොයි මොන විදිහටද මොන වගේ පේපරයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපි මොන විදිහට සූදානම් වෙන්න ඕන මේ පේපර් එකට අන්නේ කතා වස්තුව තමයි කතා කරන්න හදන්නේ. හරිද? ඒතර මේ ඔයගොල්ලෝ දන්නවා අවසන් බිම වැඩසටහනේ තුන්වෙනි අදියර නැත්නම් භූගෝල විද්‍යාව 2005 උසස් විභාගයේ භූගෝල විද්‍යාව ෆස්ට් පේපර් එක කොහොමද හැදෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ කවුරුත් අහන අනුමාන වන හරිමාන මේ අවසන් බිම වැඩසටහනේ අපි ඉතිහාසය විෂයට වීඩියෝ දෙකක් කෙරුවා ඒකේ එක වීඩියෝ එකක් අපි සජීවී මීටින් එකක් දාලා ලයිව් දුන්නා YouTube එක හරහා එතකොට ඒකත් මේ වීඩියෝ දෙකම අපේ YouTube channel එකට දාලා තියෙනවා සුගුන් සර් කියලා සර්ච් කරපු ගමන් ඔයගොල්ලන්ට logo එකත් එක බලා ගන්න පුළුවන් channel එක එකේ අපි දාපු වීඩියෝ දෙකක් තියෙනවා අවසන් පින්ම ඒක ඉතිහාසයේ විෂය වෙනුවෙන් තමයි වීඩියෝ දෙක ගෙනාවේ එකක් තමයි පුතේ මේ ඉතිහාසයේ විෂය කොටස් අපි දන්නවා මේ කොටස් කිහිපයක් යටතේ තමයි උසස් පෙළ විභාගයේ ඉතිහාසයේ විෂය ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඉතිහාසයේ විෂය ලංකා ඉතිහාසයේ අනිවාර්යෙන් හැම දරුවෙම ඉතිහාසය කරන දරුවෙක් උසස් පෙළට කරන්න ඕනේ ඊට අමතරව ඉන්දීය යුරෝපා සහ නූතන ලෝක කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට අපි ඒකේ ෆස්ට් වීඩියෝ එක ගෙනාවේ අවසන් බිම වැඩසටහනේ ෆස්ට් වීඩියෝ එක ගෙනාවේ යුරෝපා සහ ඉන්දියන් ප්‍රශ්න පත්‍ර මොන වගේ හැදෙයිද කියන එක අවසන් බිම වැඩසටහනේ. ඒකේ අනුමානත් එක්ක කොහොමද ආවද නැද්ද කියන එක ඔයගලන්ට YouTube එකේ ගිහලා බලා ගන්න පුළුවන් ඒක. හරිද? ඊට පස්සේ ඒකේ දෙවෙනි වීඩියෝ එක ගෙනාවේ පුතේ ඉතිහාසයේ විෂයේ 2025 උසස් පෙළ විභාගයේ ලංකා ඉතිහාසයේ පේපරේ මොන වගේ හැදෙයිද? ඒකේ සහ ඒ අනුමාන වන හරිමාන. ආවද නැද්ද කියන එක වීඩියෝ එක බලපු ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මොන වගේ එකක්ද උනේ කියන එක. වීඩියෝ එකේ මම කියන දේවල් විභාගෙ තිබුණාද නැද්ද කියන කතාව. ඒත් අනිවාර්යෙන් බලපු නැති කෙනෙක් මේ වීඩියෝ බලනවා නම් මේ ජෝග්‍රෆි වීඩියෝ දෙක බලනවා නම් අවසන් බිම් වැඩසටහනේ බලලා ඉන්න පොඩ්ඩක් මොන වගේද මේ ලංකා ඉතිහාසයේ පේපර් සහ ඒ ඉතිහාසයේ පේපර් මේ මොන වගේ ආකාරයට හැදිලා තිබුණාද සර්ගේ අර කියපු ඒවත් එක්ක ගැලපුණාද කියලා පොඩ්ඩක් හොයලා බලලා ඉන්න. ඊට කලින් අවුරුදු වල දාපුවා සහ YouTube එකට ගියාම පෝස්ට් විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම Facebook page එකට ගියත් ප්‍රොෆයිල් එකට ගියත් අපේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒවා. හරිද? අපේ WhatsApp channel එකේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ආවද නැද්ද කොහොමද සීන් එක කියන එක. හරිද? එතකොට දැන් මේ අරගෙන ඉන්නේ. ඒ කතාවේ පැත්තකින් තියමු. නොදන්න අය තමයි පණිවිඩය දුන්නේ බලන්න කියන එක. අවසන් බිම් වැඩසටහනේ මේ තුන්වෙනි අදියර තමයි නැත්තම් ජෝග්‍රෆි අවසන් බිම් කියන වැඩසටහනේ ජෝග්‍රෆි විෂයට කියන පළවෙනි වීඩියෝ එක මේ. හරිද? එතකොට හරි අපි වැඩේට යමු. එතකොට පුතේ මේකේ කතා කරනවා කිව්වේ 2025 උසස් පෙළ විභාගයේ ෆස්ට් පේපර් එක නැත්තම් පළවෙනි පේපර් එක මොන වගේ හැදෙයිද මොන වගේ පේපරයක් එයිද සහ කවද්ද පේපර් එක තියෙන්නේ ඔයගොල්ලන්ට. මේ මීට පසුගිය කාලය පුරාවට තිබුණා ලංකාවේ ඔයගොල්ලෝ දන්න 2025 උසස් පෙළ විභාගේ කරගියා කියන එක. දිත්වා කුණාටුවත් එක්ක පුතේ උසස් පෙළ විභාගයේ කල්යාමක් සිද්ධ වුණා. ඒ එක්කම පුතේ 12 වෙනිදා විභාගය නැවත ආරම්භ වුණා. ජනවාරි 12 2026 ජනවාරි 12 වෙනිදා. එතකොට ඒ විභාගයේ දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට අපේ
ලංකා ඉතිහාසයේ විෂය මේ පේපර් එක ලියා ගන්න හම්බුනේ නැහැ ළමයිට. එතකොට ඒක මේ මීට කලින් ඔන්න විභාගේ පටන් ගන්න ඔන්න මේ 13 වෙනිදා තමයි මට මතක විදියට ඔව් 13 වෙනිදා ජනවාරි 13 ඔන්න ලංකා ඉතිහාසයේ පේපර් එකේ අපි වීඩියෝ එකක් දැම්මා. ඊට කලින් ගොඩක් කලින් දාලා තිබ්බේ ලංකා ඉතිහාසයේ අවසන් වීම වැඩසටහනේ වීඩියෝ එක. ඒක බලලා ළමයි ගිහිල්ලා ලස්සනට වැඩේ කරගෙන ඇවිල්ලා තිබුණා. ඔන්න ජෝග්‍රෆි විෂයට කියන පළවෙනි වීඩියෝ එක අවසන් වීම වැඩසටහනේ එහෙනම් අපි දැනගමු කවද්ද පුතේ විභාගයේ ෆස්ට් පේපර් එක තියෙන්නේ ජෝග්‍රෆි. දවස් 25 විභාගයේ ෆස්ට් පේපර් එක කවද්ද තියෙන්නේ? පුතේ තියෙන්නේ 16 වෙනි සිකුරාදා හවස. දෙකේ ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දෙකේ සිට 5යි 10 වෙනකල් සිකුරාදා දවස්වල බොහෝ වෙලාවට දෙකට තමයි විභාග ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා කොහොමත් ජෝග්‍රෆි ෆස්ට් පේපර් එක ඔයගොල්ලන් නැත්තම් පළවෙනි පේපර් එක 16 වෙනිදා 2026 ජනවාරි 16 වෙනිදා දෙකට ඔයගොල්ලන්ට ලියන්න හම්බ වෙනවා. හරිද? දෙකේ ඉඳන් 5යි 10 වෙනකල් ලියන්න දෙන පැය 3යි මිනිත් 10යි නේ හම්බෙන්නේ. නේද? 2 3 4 5. එතකොට මේ විදිහට ඔයගලන්ට පේපර් එක ලියා ගන්න හම්බ වෙනවා. එහෙනම් ලියන්නේ කොහොමද? පේපර් එක මොන වගේ හැදෙයිද ෆස්ට් පේපර් එක කියන එක අපි කතා කරමු. ෆස්ට් පේපර් එකේ මොන වගේ දේවල්ද පුතේ තියෙන්නේ? හරි? අපි ඒකට යමු. මොන වගේ දේවල්ද පුතේ ඔයගොල්ලෝ දන්න විදිහ දැන් හැමෝම පේපර් කරලා ඇති කියලා මං හිතනවා. පේපර් කරලා අවබෝධයක් තියෙනවා ඇති කියලා මං හිතනවා. පේපර් එකක් කරලා නේද? එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ නේද? පේපර් කරලා අවබෝධයක් ඇතුව තමයි ඔයගොල්ලෝ ඉන්න ඇති. නැත්තම් වැඩේට බහින්න බෑ. හරි? අපි දන්නවා පුතේ මේ පේපර් එක ජෝග්‍රෆි උසස් පෙළ විභාගයේ ජෝග්‍රෆි නැත්තම් A level ජෝග්‍රෆි නැත්තම් භූගෝල විද්‍යාව උසස් පෙළ භූගෝල විද්‍යාව පේපරේ නව විෂය නිර්දේශයේ යටතේ දැනට ක්‍රියාත්මක වන පේපරේ ෆස්ට් පේපර් එක හැදෙන්නේ පුතේ කොටස් 3ක් යටතේ. ඒකේ පළවෙනි කොටස පුතේ MCQ 40කින් නිර්මාණය වෙනවා. මේකට කාලය කොච්චරද පුතේ? පැය කීයද? පැය 3යි මිනිත්තු 10 තමයි හම්බ වෙන්නේ. හරිද? එතකොට පුතේ මේකේ ෆස්ට් පේපර් එක ක්‍රියාත්මක ෆස්ට් පේපර් එකේ කොටස් 3ක් තියෙනවා කියලා කිව්වා ජියෝග්‍රැෆි. එතකොට ඒ කොටස් 3 අපි දැන් ෆස්ට් පේපර් එකෙන් කතා කරන්නේ අවසන් පින් වැඩසටහනේ මේ පළවෙනි ජියෝග්‍රැෆි මේ ජියෝග්‍රැෆි විෂය සඳහා කියන පළවෙනි වීඩියෝ එකනේ. නැත්නම් අවසන් පින් වැඩසටහනේ ඔය නැවත පාරක් මම කියන තුන්වෙනි වැඩසටහන. වැඩසටහන හතරක් මේකේ තියෙනවා. ඒ තුන්වෙනි එක තමයි මේ තුන්වෙනි එකට කරන වීඩියෝ එක. හරි? එතකොට ජියෝග්‍රැෆි පේපර් එකේ කොටස් 3කින් නිර්මාණය වෙලා තියෙන කොටස් 3ක් යටතේ තමයි ඔයගලන්ට පේපර් එක හම්බ වෙන්නේ. ඒකේ පළවෙනි කොටසේ පුතේ MCQ 40ක් තියෙනවා. මේ MCQ 40 හැදෙන්නේ සම්පූර්ණයෙන් 12 13. ඔයගොල්ලෝ උසස් විභාගයේ භූගෝල විද්‍යාවට ඉගෙන ගත්ත 12 13 වසරට අදාළ සම්පූර්ණ භූගෝල විද්‍යාව මේ සිලබස් එකෙන් තමයි නිර්මාණය වෙන්නේ. සිලබස් එකෙන් නිර්මාණය වෙනවා ඔන්න MCQ 40. මේ MCQ 40 පුතේ හැදෙන විදිහක් තියෙනවානේ. ඒක දන්නේ නැති අය දැනගන්න මේ වීඩියෝ එක බලනවා නම් මොකවම දන්නේ නැති එකේ දැනගන්නත් එක්ක මම මේ කියන්නේ. දන්නේ උන් මේක ස්කිප් කරලා ඉස්සරහට යන්න. මොකද්ද කොටස් මේ කිහිපයකින් තමයි මේ MCQ 40 හැදෙන්නේ. හරිද? එතකොට මේ MCQ 40 මුල් MCQ 10. මුල් MCQ 10 ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් තමයි නිර්මාණය වෙන්නේ. මොකද්ද? අපි පැට්‍රිකල් ජියෝග්‍රැෆි කියලා කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් තමයි නිර්මාණය වෙන්නේ. හරිද? පළවෙනි MCQ 10. එකේ ඉඳන් 10ට එනකම්. ඊළඟට MCQ 10. 10 නෙමෙයි පුතේ 15. 40ක් තියෙනවනේ. ඊළඟ 15 හැදෙන්නේ පුතේ භෞතික භූගෝල විද්‍යාව. නේද? ෆිසිකල් ජියෝග්‍රැෆි වලින් තමයි හැදෙන්නේ. ඔන්න මොකද්ද? ඊළඟ 10 ඉඳන් ඊළඟට තියෙන MCQ 15. ඊළඟට තවත් MCQ 15ක් ඉතුරු වෙනවානේ. හරිද? අන්න ඒ MCQ 15ත් එක්ක එකතු වුණාම තමයි 40 දෙනා. ඒක හැදෙන්නේ. ජියෝග්‍රැෆි විෂය පුතේ මොකද්ද? මානුෂ භූගෝල විද්‍යාව කොටසෙන් අවසන් MCQ 15 හැදෙනවා. ඔය විදිහට තමයි භූගෝල විද්‍යාව ෆස්ට් පේපර් එකේ පළවෙනි කොටස නිර්මාණය වෙන MCQ 40 හැදෙන්නේ ඔය විදිහට. සම්පූර්ණයෙන් 12 13 විෂය නිර්දේශය අවරණය වෙන විදිහට තමයි හැදෙන්නේ. හරිද? හරි. ඔන්න සීන් එක දාන්න. ඔන්න පළවෙනි කොටස හැදෙන්නේ ওই විදිහට. මේක මොන වගේ මේ සර් මොන වගේ ප්‍රශ්නේයිද මේ MCQ මේ 40 මොන වගේ වයිද මේ අවුරුද්දේ නැත්නම් 2025 උසස් පෙළ විභාගයේ පළවෙනි පේපර් එකේ මේ මොන වගේ MCQ 40ක් එයිද?
ඒක හරියටම කියන්න බෑ පුතේ. මේකට කරන්න තියෙන හරිම වැඩේ තමයි ඔයගලන්ට මම කියන්නේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල MCQ අරගෙන කරන්න. හැබැයි ඒ ප්‍රශ්න එනවා කියලා විභාගයට ගිහලා ඒවා පාඩම් කරලා ගිහලා ලියන්න යන්න එපා. ඒක මතක තියාගන්න. මේ වීඩියෝ එකත් ඔයගලන්ට හම්බ වෙන්නේ විභාගයට දවසක් ඔයගොල්ලෝ මේ කොයි වෙලාවෙ හරි දකින්න දන්නේ පසුබට දකින්න දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දැක්ක ගමන් යාළුවන්ට හැමෝටම ෂෙයා කරන්න. ඔයගලන්ගේ අයියලා අක්කලා විභාගෙ ලියනවා 2030 27 වගේ ඔය උසස් පෙළ ලියන ළමයි ඒක ඔයගලන්ගේ අයියලා අක්කලා මේ අවුරුද්දේ ලියනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඔයගලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න. මොකද මේක පස්සේ දැකලා කනගාටු වෙන්න එපා මේ වීඩියෝ එක. හරිද? ඔන්න මම කියන ඔයගොල්ලෝ කරන්න ඕන වැඩේ තමයි පුතේ. මොකද්ද? MCQ 40 කොට දාගන්නම් කරන්න ඕන දේ. අලුත් MCQ අනිවාර්යෙන් කළ යුතුයි. හරිද? විෂය නිර්දේශයෙන් පිටහන් නෑනේ බං. විෂය නිර්දේශ ඇතුලේ තියෙන සිලබස් එක ඇතුලේ තියෙන අලුත් MCQ කරන්න පුතේ පළාත් පේපර් හොයාගෙන ටාගට් පේපර් ඔය පේපර් හොයාගෙන පුළුවන් තරම් අලුතෙන් MCQ කරන්න හොඳට ටීචර් ගයිඩ් එකකින් බලන්න. පිටින් අහන්න යන්නේ ඒකෙන් තමයි අහන්නේ. ඔය මානුෂ වල එහෙම මේක අධ්‍යයක් එන්න ඉඩ තියෙනවා. පිටින් කියලා කියන්න බෑ. හැබැයි වක්‍රාකාර වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න සිලබස් එකෙන් තමයි පුතේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. MCQ ටික. ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන් සිලබස් එක ඇතුලේ. පිටින් අහනවා කියලා බයිලා නෑ මේ. හරි. එතකොට ඒ MCQ 40 කොට දාගන්න ඕගොල්ලෝ හොඳ අවබෝධයකින් යුතුව සිලබස් එකේ අවබෝධයෙන් යුතුව පුතේ MCQ කරන්න අමාරු තැනක් සෙට් වෙන ගමන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ආයේ ඒ තියරි කොටස බලන්න. මට මේ MCQ එක කරගන්න බෑ කියලා කියන්නේ මට මේ තියරි පාර්ට් එක මතක නෑ. මේක තියෙන්නේ මොකේද කියලා මතක නෑ. පෙළක්කෙවුන්ට දැන් ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් දත්ත වලින් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඔන්න මේ MCQ පළවෙනි MCQ 10 ඇතුලේ. හරිද? මම මේක දත්තද සංඛ්‍යානද මොකද්ද කියලා ලෝහතරම් මතක නෑ. නේද? ඈ ඔය ප්‍රශ්නාවලිය අර තියෙනවනේ ඔයගලන්ට දත්ත කොටසේ මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ කොටසක් ඒකෙන් අහනවා ප්‍රශ්නයක්. නේද? ප්‍රශ්න 10 ඇතුලේ තියෙනවා මුල් 10 ඇතුලේ MCQ වල. හරිද? එතන MCQ ටික හැදෙන විදිහත් ඔය මම කලින් කියලා තියෙනවා කලින් වීඩියෝ වල. ඒ පළවෙනි කියන්නේ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කොටස් කිහිපයක් තියෙනවනේ නේද? ඒ කොටස් කිහිපය ඇතුලේ පුතේ තියෙනවා මොනවද? 1.50 මෙට්‍රික් සිතියම් ආශ්‍රිතව ප්‍රශ්නයක් දෙකක් එන්න පුළුවන්. නේද? ඊට පස්සේ පුතේ අහන කොටසක් තමයි මොනවද? මෙට්‍රික් සිතියම්. මෙට්‍රික් වලින්. හරිද? මෙට්‍රික් 1.50 හරිද? ඊට පස්සේ මොනවද පුතේ? ඊට පස්සේ මේ නව සිතියම් විද්‍යාව සහ ක්‍රමශීලී. නේද? ඒකෙන් එකක් දෙකක් නැත්නම් තුනක් නැත්නම් එකක් වෙන්නත් පුළුවන් එන්න පුළුවන්. හරිද? මෙට්‍රික් වලින් දෙකක් එකක් එන්න පුළුවන්. මෙට්‍රික් වලින් සමහරවිට තුනක් අහන්නත් පුළුවන් ඉඩ තියෙනවා. හරිද? මේ පළවෙනි MCQ 10 ඇතුලේ මම මේ කියන්නේ. ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ කොටස් කිහිපයක් ඉන්නේ. ඊට පස්සේ දත්ත කොටසෙන් එකක් නැත්නම් දෙකක් එන්න පුළුවන්. හරිද? ඊට පස්සේ පුතේ දත්ත සංඛ්‍යානයත් එක්ක යන තියරි පාර්ට් එක මේකේ. ඒකේ ප්‍රශ්න එකක් හෝ දෙකක් එන්න පුළුවන්. හොඳට අවබෝධයෙන් ඔයගොල්ලෝ පේපර් බැලුවොත් ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. මේ කොටස් ටිකෙන් තමයි අහන්නේ කියන එක. ඊට පස්සේ පුතේ ඔයගොල්ලන්ට දත්ත කොටස කියනවා. ඊට පස්සේ පස්තාර කොටසෙන් ඔයගොල්ලන්ට MCQ එකක් නැත්නම් දෙකක් අහන්න පුළුවන්. නේද? මෙට්‍රික් ඊට පස්සේ අපි 1.50 කියලාත් මේකට කියනවා නේද? 1.50 එකට කියන්නේ 50 නැත්නම් මෙට්‍රික් සිතියම් භූලක්ෂණ සිතියම් කියලා මතක තියාගන්නකො. භූලක්ෂණ සිතියම් 1.50 කියන්නත් බෑ. 1.50 සිතියම් තමයි ඔයගලන්ට එක්සෑම් එකේ එන්නේ. ඒ හින්දා මම ඒක කිව්වේ මේට්‍රික් සිතියම් භූලක්ෂණ සිතියම් ආශ්‍රිතව ප්‍රශ්න එකක් දෙකක් නැත්නම් තුනක් එන්න පුළුවන්. නව සිතියම් විද්‍යාව කියලා කියන්නේ පුතේ GIS GPS RS කියලා ඔයගලන්ට තියෙන්නේ. අන්න ඒක. හරිද? ඒකෙන් ප්‍රශ්න එකක් දෙකක් නැත්නම් තුනක් එන්න පුළුවන්. හරිද? දත්ත කොටසෙන් එකක් හෝ දෙකක් තමයි එන්නේ. ඊට වැඩිය අහන්නේ නැහැ. තුනක් එහෙම එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම. ප්‍රස්තාර වෙනුත් එකක් හෝ දෙකක් අහනවා. ඔන්න ඔය කොටස් ටික. මේට අමතරව කොටස් කියන්නේ මේ ටික තමයි විශේෂයෙන්ම අපි highlight කරලා බලාගන්න යුතු. ඔය ටික මේ තමයි අපිට පළවෙනි MCQ 10 ගොඩ දා ගන්නම් බලා ගන්න ඕනේ. පළවෙනි MCQ 10 ප්‍රායෝගික භූගෝල විද්‍යාවෙන් අහන්නේ. ප්‍රායෝගික භූගෝල විද්‍යාව මෙන්න මේ කොටස් ටිකෙන් තමයි අහන්නේ. හරිද? ඔක ප්‍රායෝගික භූගෝල විද්‍යාව ටිකනේ බං තියෙන්නේ නේද? සමතරම වල තියෙනවද? කියන පොඩ්ඩක් බලන්න. ඔය ටිකෙන් ඔය විදිහට ප්‍රශ්න හැදේ. හරිද? මේක කරගන්නම් ඔයගොල්ලෝ හොඳ අවබෝධයකින් යුතුව මහ දේවල් අහන්න දත්ත සංඛ්‍යාන කොටසෙන් සංඛ්‍යානයත් එක්ක මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. හරිද? ඒක එකටම අදාළ පාර්ට් එකක් ගන්න. එකක් දෙකක් තමයි එන්නේ. පස්තාර කිව්වා. දත්ත කොටස කිව්වා නව සිතියම් මේට්‍රික්.
ඔය විදිහට ප්‍රශ්න ඔක පේපර් එකක් බැලුවොත් ඔයගොල්ලන්ට ඔය ප්‍රශ්න ඔය විදිහට ඔය කොටස් වලින් අහලා තියෙනවා බලා ගන්න පුළුවන්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බලන්න පුළුවන්. ඕම තමයි ඇවිල්ලා තියෙන්නේ. නා විෂය නිර්දේශය. හරිද? ඊට පස්සේ ඊළඟ MCQ 15 පුතේ මේ ටික හැදෙන්නේ ඔය විදිහට තමයි. මේවා අලුතෙන් කරලා පුතේ යන්න අනිවාර්ය විභාගයට යනකොට. අය අලුත් ඒවා කරලා යන්න. බොහෝ දුරට අලුත් ඒවා කරන එක හොඳයි. ඊට පස්සේ පුතේ ගත්තට පස්සේ මේ ඊළඟ MCQ 15 හැදෙන්නේ භෞතික භූගෝල විද්‍යාව. භෞතික භූගෝල විද්‍යාව විශේෂයෙන් අහන පාඩම් තියෙනවා පුතේ භූරූප කොටස නේද? ඔයගොල්ලන්ගේ භූරූප කොටස හොඳට බලා ගන්න ඕනේ. ඒ MCQ භූරූප වලින් නේද? කොටස් ප්‍රශ්න දෙකක් තුනක් හතරක් වෙන්නත් පුළුවන් එන්න පුළුවන්. අර MCQ 15 ඇතුලේ. ඊට පස්සේ පුතේ ඔය පාෂාණ පස කොටස නේද? පාෂාණ පස ඒ කොටස් බලා ගන්න. ඊට පස්සේ අපි මොනවද පුතේ අපි දන්නවා බියෝම කොටස් වලින් බියෝම දීලා අහන්න පුළුවන් ඒවා සමහරවිට මැප් එකක් දීලා අහන්න පුළුවන්. භූරූපයක් දීලා ඒකේ පිළිවෙල සකසන්න වගේ අහන්න පුළුවන්. භූරූප රූප දෙකක් වගේ එහෙම දීලා සමහරවිට භූරූප දෙන්නේ නැතුව වෙන ආකාරයකින් අහන්න පුළුවන් ඔයගොල්ලන්ගේ. ඒ වගේ රූප සටහන් පුතේ රචනා ප්‍රශ්න වලට මම ඊළඟට වීඩියෝ එකක් ගේනවා දැන් සෙකන්ඩ් පේපර් එකේ රචනා ප්‍රශ්න වල මම අනුමාන කරන කොටස් කීපයක් තියෙනවා ඒ වැදී. එතකොට ඊට අමතරව පුතේ අනුමාන ෆස්ට් පේපර් එකේදී ඕගොල්ලෝ සෙකන්ඩ් පේපර් එකේ බලන ඒවා ෆස්ට් පේපර් එකේ මේ එන්නේ නෑනේ බං සෙකන්ඩ් එකට සෙකන්ඩ් එකේ ටික බලා ගන්න. ෆස්ට් පේපර් එකේ ෆස්ට් පේපර් එකට දෙන ටික බලා ගන්න. ඒ නිසා ඔය මේ ඕගොල්ලෝ MCQ එහෙම කරනවා නම් එක කොටසක්වත් මගහරින්න නැතුව එහෙම බලා ගන්න වෙනවා. ඒක කොට කරගන්නම් පුතේ. මේ මොන MCQ අපිට කොහෙන් ආයිද කියන එක කියන්න බෑනේ. මම මේ අහන කොටස් කියන්නේ සාමාන්‍යයෙන් අහන විශේෂ පාඩම් MCQ හැදෙන්නේ. මොනවද භූරූප කිව්ව. භූරූප වලින් ප්‍රශ්න ගොඩක් හැදෙනවා කොහොමද? හරිද? ඒවා අතරින් බෑ අනිවාර්යෙන් බලාගත යුතුයි. අනුමාන වලට රචනා ප්‍රශ්න වල දීලා තියෙන ඒවා නොවන ඒවා එන්න පුළුවන්. හරිද? අපි ඒවට බලා ගන්න ඒ ටික විතරක් බලාගෙන ගියාම රචනා ප්‍රශ්න කොට දා ගන්නවා අර ටික කියලා වෙනවා අපස් පේපර් එකේ. එහෙම කරගන්න එපා. ඒ හින්දා ඊට අමතරව අනිත් කොටසුත් බලා ගන්න. මොකද මේ රූප සටහන් දීලා මැව්වොත් අර ටික විතරක් බලාගෙන ගියොත් ඔයගලන්ට ඒක කරගන්න වෙන්නේ නැති. හරිද? ඒක හොඳ අවබෝධයෙන් කියලා ළමයි අනාගාමී හින්දා මම මේ කියන්නේ. හරි කාලය කල්පනාකරණය කරගන්න අමාරු දෙයක් ප්‍රශ්නයක් තිබුණොත් මේ කොටස් වල ඒක පොඩ්ඩක් පස්සට දාලා ලේසි ලේසි කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අමාරු ටික කරන්න. හරියට බලන්න ඕගොල්ලෝ ලකුණු කරලා තියෙනවද කියලා MCQ එකෙන් පෙලක්ක ළමයි අතහැරලා පෙලක් ගෙදර ඇවිල්ලා දුක් වෙනවා මට අරක් කරගන්න බැන්නා මේක කරගන්න බැන්නා. හරිද? ගෙදර ආවට පස්සේ තමයි කල්පනා වෙන්නේ මම අරක ලකුණු කරුවේ නැහැ. අරකට මේ උත්තරේ දැම්මේ නැහැ කියලා. ඉතින් ලකුණ වුණත් මම හැමදාම කියන දෙයක් තමයි මේ උසස් පෙළ විභාගයේදී එක ලකුණෙන් වුණත් ඔයාගේ ඉසෙට් එක ඒ වගේම රෑන්ක් එක ඉහළ පහළ යන්න එක හේතුවක් වෙනවා. එක ලකුණවත් මග හරින්න එපා. ඒ හින්දා හොඳට පේපර් අවබෝධයෙන් බලා ගන්න අනිත් විෂයන් වලටත් මේක අදාළයි. එක ලකුණක්වත් මග හර ගන්න එපා. තාම වටිනවා ඔයගොල්ලන්ගේ ලකුණු. හරිද? ඒක මතක තියාගන්න කාලය වුණත් වටිනවා. ඒ හින්දා මම ඒ කිව්වේ ඒ කාරණාව. හරි ඊට පස්සේ භූරූප බලා ගන්න හොඳටම ඕගොල්ලෝ කොටස් ටික. ඊට පස්සේ මොනවද පුතේ මම කිව්වේ බියෝම. ඊට පස්සේ භෞතික භූගෝල විද්‍යාවේ පාෂාණ පස කොටස් නේද? ඊට පස්සේ ඔය කොටස් පුතේ තියෙන්නේ නේද? ඒ වගේ කොටස් කිහිපයක් තියෙනවා. දැන් මම විශේෂයෙන් මට මතක් වෙන විදිහට ඔයගලන්ට කිව්වේ මේ කොටස් පුතේ හොඳට බලාගෙන යන්න විශේෂයෙන් මම හිතුවට ඒ ටිකෙන් හැම වෙලාවෙම හැම අවුරුද්දෙම අහන්නේ තමයි මේ කියන්නේ. හරිද? ඒ කොටස් අතර භෞතික භූගෝල විද්‍යාවේ තියෙන අනිත් පාඩම් වලට අදාළ විශේෂයෙන් පිටි ප්‍රශ්න හැදෙන තැන් තියෙනවා. ඒ කොටස් බලා ගන්න ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේත් එක්ක. හරිද? මම මතක විදිහට තමයි මේක කිව්වේ. හරිද? ඊට පස්සේ දැන් අපි යමුකෝ ඊළඟ MCQ 15ට භෞතික 15 ওই විදිහට MCQ 15 මේ 15ක් එනවා. ඉතින් ඒක හොඳට කරගන්න. අවබෝධයෙන් බලලා. තේරුණාද? ප්‍රශ්නෙට කියවලා ඉවරලා. එකපාරටම බලමට උත්තර ගහන්න යන්නත් එපා. හරිද? ඊළඟට මානුෂ භූගෝල විද්‍යාවේ ප්‍රශ්න 15 හැදෙන්නේ බොහෝ දුරට පුතේ ජනසංඛ්‍යාව නාගරීකරණය ජනාවාස ওই පාඩම් වලින් හැම සැරේම පුතේ ප්‍රශ්න 3-4ක් කියන්නේ එක කොටසකින් ජනාවාස ගත්තොත් ජනසංඛ්‍යාව ගත්තොත් ප්‍රශ්න 3-4ක් තියෙනවා මේ MCQ 15 ඇතුලේ. මේ හැම තිස්සෙම අහන අපි ගන්න පාඩම් ටික. නේද? කුෂි කර්මාන්තය නේද? මේ ඊට පස්සේ ගෝලීයකරණය ඔයයි කොටස් පුතේ බහුජාතික සමාගම් මෙහෙම ඒවට සම්බන්ධ අලාපීය සංවිධාන පාරිසරික සංවිධාන පුතේ භෞතික භූගෝල විද්‍යාවට අදාළ පාරිසරික සංවිධාන කොටස් මේවත් බලා ගන්න MCQ වලට එහෙම අහන්න පුළුවන්
මානුෂ භූගෝල විද්‍යාව පාරිස මේ කලාපීය සංවිධාන ප්‍රධාන තුනක් එහෙම ඔයගොල්ලන්ට තියෙනවා. ඒ තුන බලා ගන්න ප්‍රධාන වශයෙන් ඊට අමතරව තව කොටස් තියෙන ඒවා සිලබස් එක ඇතුලේ ඔයගොල්ලන්ට හම්බෙන කොටස් බලන්න ඔයගොල්ලන්ගේ කලාපීය සංවිධාන වලට තියෙන ප්‍රධාන තුනයි. ඒ තුන හොඳටම බලා ගන්න. ඒවෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ පුතේ මානුෂ වලින් සමහරට බාහිරින් ප්‍රශ්නයක් එකක් දෙකක් එන්න ඉඩ තියෙනවා. සිලබස් එකට පිටින් නෙවෙයි ඒකත් එක්ක යන්න. ගොඩක් අය පිටින් කියන හැම අහන්නේ නෑ. හරිද? හරි. ඒක මතක තියාගන්න. ඒක ඔයගලන්ට ඕනෑ මේ හොඳට මේ විෂය ඇතුලේ ඉන්න කෙට් එක තේරෙනවා. පිටින් අහලා නැහැ කියලා හරියට අවබෝධයෙන් මේවා මේ හොඳ අවබෝධයෙන් බලාගත්ත ළමයි. හරි ඒකින්ද ඒක මේ විහිළු කතාවක් පිටින් අහනවා අරකයි මේක අමාරුනා කියන විහිළු කතා. හරියට ඔයගොල්ලෝ වැඩි කෙරුවා නම් මේ ගොඩ දා ගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ අවසන් බිම වැඩේ ගෙනාවේ මේ ස්වභාවික මේ විවසන තත්ත්වයක් එක්ක අසරණ වෙලා ළමයි ගොඩක් ඉන්නවා. මම PDF එකක් පවා දුන්නා ඔයගලන්ට අනිත් විෂයන් වලට. මම කරන්නේ ඉතිහාසය සහ භූගෝල විද්‍යාව කියලා ඔයගොල්ලෝ දන්නවා. මගේ channel එකේ ඉන්න ළමයි මේ නොදන්න අයට කියන්නේ. ඉතින් PDF එකක් දුන්නා අනුමාන PDF එකක්. ඒක යම් කිසි මුදලක් යටතේ දුන්නා කියලා මම කිව්වා. ඉතින් ඒක පසු කාලීන මේ ඇති වුණ තත්ත්වයක් එක්ක රටේ මම ඔයගලන්ට නොමිලේම දුන්නා. ඉතින් ඒක අපිට කරන්න මට කරන්න පුළුවන් දේ විදිහට මම ඒක කෙරුවා ළමයි වෙනුවෙන්. ඔයගොල්ලෝ විභාග කොට දාගෙන යම් තැනකට ඉදිරියටම යන්න. ඒක තමයි වෙන්න ඕනේ. මට කතා කියවන්නත් කමන්නේ. උඹලා තැනක ඉන්නවා නම් මම මේ සතුටු වෙනවා කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. මම ඔයා ස්තුති කරන නොකරන එක ඔයාගේ ප්‍රගුණ සලකනවද නොසලකනවද කියන එක ඔයගොල්ලන්ගේ දෙයක්. රිසර්ච් කියනවද නැද්ද කියන එක ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන ළමයිගේ තීරණයක්. මට කරන්න පුළුවන් දේ තමයි මම මෙතන කරන්නේ. හරිද? ඉතින් මේකෙන් කවුරු හරි එකෙක් හරි ගොඩ ගියොත් මේක විෂය ෆේල් වෙන්න ගිය එකෙක් හරි අනිවාර්යෙන් CE එකට හරි ගියොත් ඒක මට ලොකු දෙයක්. ඒතරයි වෙන්නේ. හරි. එහෙනම් ඔන්න කිව්වා මානුෂ භූගෝල විද්‍යාර්ථයේ පුතේ මේ MCQ වලදී ජන සංඛ්‍යාව නාගරීකරණය කෘෂිකර්මාන්තය ගෝලීයකරණය බහුජාතික සමාගම් කලාපීය සංවිධාන නේද ඔයිට අමතරව ඔයගොල්ලන්ට තියෙන සිලබස් එකට අදාළ විශේෂයෙන් මම අහන ওই ටික තමයි ඉස්මතු වෙන මට මතකයට එන විදිහට ප්‍රධාන වශයෙන් MCQ හැදෙන පොයින්ට් තමයි මම ඔතෙන්දී භෞතික වල මානුෂ වල සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ කොටස් වලට අදාළව කිව්වේ. ඊට අමතරව තියෙන සුළු පාඩම් ඒවත් ඕගොල්ලෝ බලා ගන්න මං අතින් නොකියුණු ඒවා. අරවා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ගොඩක් හැදෙන හින්දා හොඳටම බලා ගන්න. තේරුණාද? හරි. ඊළඟට මම යනවා පුතේ මේ වීඩියෝ දිගට ගන්න නෑ. මේවා මේ මහා දිගට තිබ්බහම බලලා බලන්න. අවශ්‍ය ටික ඔයගොල්ලන්ට දුන්නාම හරි. අනවශ්‍ය දේවල් අයින් කරලා ඉවරලා මේක අවශ්‍ය ඔයගොල්ලන්ට විභාගයට අවශ්‍ය දේවල් ටික ගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරි. ඊළඟට අපි යනවා පුතේ මේ ෆස්ට් පේපර් එකේ වුණ පළවෙනි කොටසේ MCQ 40ක් හැදෙනවා කිව්වා. මේකට පුතේ විශේෂයෙන් ඔයගොල්ලෝ ටයිම් එක පුතේ මැනේජ් කරගත්තොත් බොහෝ දුරට ඔයගොල්ලෝ මේ ලොකු වෙලාවක් මේ MCQ ටික හොඳට කල්පනාවෙන් අවබෝධයෙන් කරන්න එපා. ඉතින් මේකේ ලකුණු ටික ගන්න එක ලේසි ඔයගොල්ලන්ට. හරියට මේක විෂය නිර්දේශ අවබෝධයෙන් ගියොත් මම කියන ඔයගොල්ලන්ට පැය එකක්. පැය 3 මිනිත්තු 10ක් මේ වෙලාව තියෙනවනේ. පැය එකක්. හොඳටම කරගන්න පුළුවන් එකට විනාඩි 45ක් වගේ කාලයක. මිනිත්තු 45ක් නැත්තම් පැය එකක් වගේ කාලයක් කරගෙන හොඳට පුතේ මේ MCQ 40 කරන්න. පැය එකක් වගේ ගන්නවා නම් හොඳා. අයින් ටිකට මේ ලියන ඒවට ඔයාට ලියා ගන්න පුළුවන්. හරිද? MCQ ටික ගොඩ දා ගන්න එක ඉතාම වැදගත්. මොකද ලියන ඒවට වඩා ලකුණු ඉක්මනින් ගන්න පුළුවන්. අර MCQ එකකින් ලකුණු දෙකක් හම්බ වෙනවනේ බං. හරි. හරි. එහෙනම් අපි 40ක් හම්බ වෙනවා එක ගන්න නේද? හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට MCQ එක වුණත් ඒ 40ක් තියෙනවනේ එක ගානේ හම්බෙන්නේ. හරි. ඒ 41 MCQ එකක් වුණත් එක ලකුණ වුණත් ගන්න එන අමාරු ලියනේ වැඩිනේ. ලියනේවට වඩා අපි ටක් ගාලා MCQ එක කොට දාගත්තොත් එක ලකුණ. නේද? දෙකක් නම් දෙකයි. ඉතින් මේක කපාන දෙයක් නෑ. කපාන කොටන දෙයක් නෑ. මේ අර හරියට MCQ එක හරි නිවැරදි වර්ණය තෝරලා තියෙන ලකුණ. දැන් ඒව අතහැරලා ගන්න එපා. හරියට අවබෝධයෙන් විෂය නිර්දේශ අවබෝධයෙන් ගියොත් පාඩම් කරගෙන ඔයගලට වැඩේ වල දාගන්න පුළුවන්. බය වෙන දෙයක් නෑ. ඔය කියපු දේවල් හොඳට බලා ගන්න. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ෆස්ට් පේපර් එකේ පළවෙනි කොටසට අදාළ MCQ 40 ගොඩ දාගන්න. මම අර කියපු පිළිවෙල අනුගමනය කරන අලුතින් ගොඩක් දුරට ඔයගොල්ලෝ MCQ කරන එක වටිනවා. හරිද? ඊට පස්සේ පුතේ ඒකේ දෙවෙනි කොටස දෙවෙනි පාර්ට් එකකුත් තියෙනවානේ මේකේ. පළවෙනි කොටස MCQ 40. වෙලාවත් මම ගන්න විදිය කිව්වනේ. දෙවෙනි කොටස ගත්තාම පුතේ මේ දෙවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ මොකෙන්ද? 1:50000.
සිතියමක් තමයි හම්බෙන්නේ ඔයගොල්ලන්ට මෙට්‍රික් සිතියම් වල 1.50,000 සිතියමනේ හම්බෙන්නේ. නැත්නම් භූ ලක්ෂණ සිතියම් ආශ්‍රිතව 1.50,000 සිතියම් ආශ්‍රිතව පළවෙනි ප්‍රශ්නය හැදෙනවා දෙවෙනි කොටස. මොකද්ද? MCQ 40 ගෙරුවාම ඊළඟට එන්න තියෙන දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය මොකද්ද? MC මොනවද? හරි. මොනවද මේ 1.50,000 සිතියම් දෙවෙනි කොටස. මම පළවෙනි කොටස ගැන අපි කතා කරුවා ෆස්ට් පේපර් එකේ. පළවෙනි කොටස ගත්තාම පුතේ MCQ 40 වෙනේ තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි කොටස ගත්තාම මම දෙක කියලා දානවා මෙහෙම. දෙවෙනි කොටස ගත්තාම ප්‍රශ්න දෙකක් තියෙනවා මේ. හරි. රෝමිලක එක දෙක කියලා දානවා. මේකේ පළවෙනි ප්‍රශ්නය පුතේ 1.50,000. සිතියමක් ඔයගලන්ට හම්බ වෙනවා. ඒ සිතියම ඇතුලෙන් ප්‍රශ්න 7ක් වෙන්න පුළුවන්, 8ක් වෙන්න පුළුවන්. ප්‍රශ්න රෝමිලක්කන් යටතේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න කිහිපයක් නිර්මාණය වෙනවා. 1.50,000 සිතියම් ආශ්‍රිතව රෝමිලක්කන් යටතේ පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කන් කිහිපයක් යටතේ 7ක් වෙන්නත් පුළුවන් රෝමිලක්කන් 8ක් වෙන්නත් පුළුවන් සමහරවිට 10ක් වෙන්නත් පුළුවන් 5ක් 6ක් 7ක් වගේ තමයි සාමාන්‍යයෙන් අහන්නේ එන්නේ රෝමිලක්කන් 9ක් වෙන්නත් පුළුවන් එහෙම ගණනක් වෙනවා එහෙම આવොත් වල කෙටි ලකුණු සමහර හම්බෙන්නේ ඒ කියන්නේ රෝමිලක්කන් ගන්න වැඩි වෙන්න අර අහන තැන් ටිකක් වැඩි වෙනවා ඒ වගේ මහා දෙයක් නෑ 1.50,000 සිතියම් බලාගත්තා සූචකය හරියට අවබෝධයෙන් ගියා නම් සූචකය සම්බන්ධව ඔයගොල්ලෝ හරියට මේක කරගන්න පුළුවන් මහා දෙයක් නෑ. හරිද? ඒකෙදි පුතේ මේ සැරේ මොන වගේ 1.50,000 සිතියමක් එයිද කියලා කට්ටියට ගැටලුවක් තියෙන පුළුවන්. බොහෝ දුරට ඔයගොල්ලෝ මධ්‍යම කඳුකර කලාපේ ලංකාවේ මධ්‍යම කඳුකරයේ නායම ගිය මේ දවස්වලනේ. ඔයගොල්ලෝ පසුගිය දවස්වල නායම වලට ලක්ුණේ නේද? බදුළු බණ්ඩාරවල ඔය වගේ පැති නේද? අපි දන්නවා. මේ බිබිල ඔය වගේ තැන් තියෙනවනේ. මධ්‍යම කඳුකර කලාපයේ කඳුකර භූදර්ශනය ආශ්‍රිතව පුතේ සිතියමක් කඳුකර භූදර්ශනය ඇතුළත් සිතියමක් එන්න පුළුවන් ඊට පස්සේ භූ විෂමතාවය හා ජනාවාස අතර සම්බන්ධය වගේ පැහැදිලි කරන්න ඉන්න පුළුවන් කඳුකර භූදර්ශනය විවරණය කරන කොටස් වලට આવොත් කඳුකර භූදර්ශනය සිතියමක් આવොත් මධ්‍යම කඳුකර කලාපයෙන් කඳුකර භූදර්ශනය විස්තර කිරීමේදී භූ විෂමතාවය ඒ කියන්නේ භූමියේ වෙනස්කම් එක්ක පුතේ මේ අර අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්නේ විවරණයේ කොටසෙන් තමයි ලකුණු වැඩිපුරම ඔය ගන්න පුළුවන් පුතේ මේ ලකුණු හතරක් ලකුණු හතරක් මේ සමහර වෙලාවට හතක් වගේ ලකුණු ප්‍රමාණයකට බොහෝ වෙලාවට විවරණයේ ආශ්‍රිතව ප්‍රශ්න මේ 1.50,000 සිතියමේ විවරණයේ කොටසෙන් තමයි පුතේ ප්‍රශ්න දෙකක් බොහෝ දුරට හැදෙනවා මේ රෝමිලක්කන් ඇතුලේ ප්‍රශ්න දෙකක් විතර බොහෝ දුරට තියෙනවා විවරණය කරන්න. ඒ විස්තර කරන්න. සිතියම විස්තර කිරීම, ආන්තර සම්බන්ධතාවය, භූ විෂමතා ලක්ෂණ පැහැදිලි කිරීම, ඒ සිතියමේ තියෙන ඒ වගේ දේවල්. ආන්තර සම්බන්ධතාවය කියන්නේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. නේද? උදාහරණයක් විදිහට මහා මාර්ග භූ විෂමතාවය හා මහා මාර්ග අතර නැත්නම් ජනාවාස අතර සම්බන්ධතාවය. ඔය වගේ. හරිද? එතකොට මේ වගේ ප්‍රශ්න දෙකක් අහනවා. ඍජුවත් අහන්න පුළුවන් මේ භූ විෂමතාවය කොහොමද මේ සිතියමේ සිතියම්ගත ප්‍රදේශයේ කියලා. නැත්නම් මේ කාර්තුවේ කොයි වගේද කියලා අහන්න. හරිද? එහෙම ඇහුවොත් ඔයගොල්ලෝ කාර්තු බෙදීමත් එක්ක කාර්තු හතරකට සිතියම් බෙදෙනවානේ. නේද? මේ එතකොට නේද? මේ අපි කාර්තු ටික දන්නවනේ පුතේ. ඊසාන දිග කාර්තුව ඊට පස්සේ ගිනිකොන දිග ඊට පස්සේ නීත දිග කාර්තුව වයබ දිග කාර්තුව ඔය විදිහට සිතියමේ ඔයගලන්ට කාර්තු හතරකට බෙදන්න පුළුවන් සිතියමේ ඊට පස්සේ අර්ධ දෙකකට බෙදන්න පුළුවන් අර්ධ ගත්තොත් අපි උතුරු අර්ධය දකුණු අර්ධය තව අර්ධයක් කොලේ මේ අතර නැමුවොත් එහෙම තව ඔයගලන්ට මේ බටහිර අර්ධය සහ නැගෙනහිර අර්ධය කියලා ඒ වගේ බෙදන්න පුළුවන් සිතියමේ අර නමා ගත්තාම ඔයගලන්ට අර්ධ ටික හඳුනා ගන්න පුළුවන් සිතියම මේක ගෙදර ගෙන්න හම්බ වෙනවනේ නමලා ඔයගොල්ලෝ කාර්තු අර්ධ බෙදා ගන්න. බෙදාගෙන සිතියමට අහන ප්‍රශ්න වලට විවරණය කරන ඒවාට එහෙම ඒ විදිහට විවරණය කරන්න. හරිද? එතකොට බොහෝ දුරට ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලා ගන්න මම මේ කියන සිතියම් මේ වගේ සිතියම් ප්‍රැක්ටිස් කරලා ඔයගොල්ලෝ එක්සෑම් එකට ගියොත් මේ ගොඩ දා ගන්න පුළුවන්. මොනවද පුතේ? 1.50,000 සිතියම් වල විශේෂයෙන් ඔයගොල්ලෝ කඳුකර මධ්‍යම කඳුකර කලාපයේ ආශ්‍රිතව සිතියම් බලන්න ඔය කඳුකර භූදර්ශනය සම්බන්ධ වෙලා කඳුකර භූදර්ශනය ඇතුළත් වෙලා ඉන්න පුළුවන්. ඒකෙදි පුතේ විවරණය කරන්න බොහෝ දුරට භූ විෂමතාවය හා ජනාවාස අතර සම්බන්ධතාවය භූමියේ තියෙන වෙනස්කම් නේද? ඒත් එක්ක ජනාවාස කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ වගේ ඊට පස්සේ භූ
විෂමතාවය හා භූමි පරිභෝගය භූමිය පරිහරණය කරලා තියෙන මොන විදිහටද කියන එක මාර්ග ජාලය හා සේවා ව්‍යාප්තිය වගේ ඒවා නේද? ඒ වගේ මාර්ග ජාලයත් එක්ක කොහොමද සේවා විවිධ සේවාවන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පාසල, රෝහල් ඒ වගේ දේවල්. හරි. ඊට පස්සේ පුතේ තව ඊට එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට රට අභ්‍යන්තර සිටියමක් එන්න පුළුවන්. රට අභ්‍යන්තර තනිතලා වාසිතව. නේද? එහෙම කිව්වොත් තනිතලා භූදර්ශනය ඔයගොල්ලන්ට ඇතුළත් වෙලා එන්න පුළුවන් සිටියමක් රට අභ්‍යන්තර තනිතලා වාසිතව. ඔන්න මම කිව්වා එකක් මොකද්ද? මධ්‍යම කඳුකර කලාපයේ කඳුකර භූදර්ශනය ආසිත සිටියමක්. නැත්නම් රට අභ්‍යන්තර තනිතලාව. තනිතලා භූදර්ශනය ඇතුළත් වෙන සිටියමක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒකෙදි භූමි පරිභෝගය භූමි පරිහරණය කරලා තියෙන කොහොමද මේ තනිතලා ප්‍රදේශවල ඊට පස්සේ ඒවැ සේවා ව්‍යාප්තිය කොයි වගේද ඒ ප්‍රදේශයන් වල භූ විෂමතාවය භූමියේ වෙනස්කම් ඔයාලට සම්බන්ධතාවය ජනාවාස ව්‍යාප්ත වීම ඔය වගේ දේවල් පැහැදිලි කරන්න විවරණය කරන්න ඉන්න පුළුවන් ඒ ආසිත සිතියම් හොඳට කරලා ප්‍රැක්ටිස් කරලා ඔයගොල්ලෝ එක්සෑම් එකට ගියොත් ඕගොල්ලන්ට ඔන්න 1/50 ප්‍රශ්නේ ලකුණු කීයද පුතේ කෙලින්ම කෙලි පිටින් 20ක්ම ගන්න පුළුවන් ඈ මේ ප්‍රශ්නේ අතාරින්නේ නැහැ කිසිම හේතුවකට එක රෝමි ලක්කමක්වත් සූචකය සහ ඔය සිතියම් වැඩියෙන් කරලා ගියාම මේ ලකුණු 20 ගොඩ දා ගන්න පුළුවන්. ගෙදරින් අරන් යන ලකුණු තමයි මේ ෆස්ට් පේපර් එකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ ඒකේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම හැදෙන්නේ පුතේ මේ ලෝක සිතියමක්. ඕගලන්ට හම්බ වෙනවා. හරිද? බ්ලැක් වයිට් සිතියමක් හම්බ වෙනවා ලෝක සිතියම. ලෝක සිතියමක් හම්බ වෙනවා. මේකේදී පුතේ තියෙන මොන වගේ දේවල්? ලෝක සිතියමේ තියෙන්නේ. ලෝක සිතියම ඔයගලන් ලකුණු කරන්න ඉන්නේ සාමාන්‍ය මොන වගේ ඒවත්. ලකුණු කරන්න එනවා පුතේ. බොහෝ දුරට මේ ඕගොල්ලන්ට අපි දන්නවා අහන්නේවා මොන වගේ දේවල්ද අහන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පුතේ 10යි ලෝක සිතියම් ස්ථාන 10ක් තමයි ලකුණු කරන්නේ අරකට 20යි මේකට 10යි මෙතන 30ක්ම ලකුණු ගන්න පුළුවන් මේ දෙවෙනි කොටසේ අතනින් 40යි 30යි අතන 30යි කීයද එතකොට බලන්නකෝ ඊට පස්සේ අපි තුන්වෙනි කොටසට යමු හරි තුන්වෙනි කොටසට යමු තුන්වෙනි කොටසේ ප්‍රශ්න පුතේ 4ක් තියෙනවා හරිද මේකේ ප්‍රශ්න රෝමි ලකන් එකේ ඉඳන් 4ක් තියෙනවා මේක එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ තමයි හම්බෙන්නේ මම එක ප්‍රශ්නයකට 15යි කියලා දාන්න ලකුණු ප්‍රමාණය එතකොට 15යි එකතු කරපුවම ප්‍රශ්න දෙකයි මේකෙන් කරන්න තියෙන්නේ ප්‍රශ්න 4ක් තියෙනවානේ දෙකක් කරනවා මේකේ ඔක්කොම කරන්න MCQ 40 අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මග අරින්න බෑ මේකෙන් තෝරගන්න තියෙන්නේ තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් ඔයගලන්ට තෝරගන්න තියෙනවා එකෙන් දෙකක් තෝරගත්තා මෙතන 40යි පුතේ ඊට පස්සේ මෙතන හම්බ වෙන ඔයගලන්ට ලකුණු 30ක් මෙතන හම්බ වෙන ලකුණු 30ක් කියලා බලන්න එකතු කරුවාට පස්සේ ලකුණු කීයක් එනවද කියලා 0යි 6යි 4යි එකතු කරපුවාම 10යි එතන ලකුණු 100 ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ තේරුණාද හරි මෙතනින් ප්‍රශ්න දෙකයි කරන්න තියෙන්නේ 1 2 3 4 කියලා ප්‍රශ්න හතරක් කොටස් ප්‍රශ්න හතරක් ගන්නවා හතරෙන් දෙකයි කරන්න තියෙන්නේ මේ තෝරා ගන්න තියෙන්නේ මේක විතරයි තෝරා ගන්න තියෙන්නේ මේ ඔක්කොම කරන්න ඕනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ටික කර යුතුයි මග හරින්න ලෝක සිතියම නම් තේින්ම ගොඩ දා ගන්න පුළුවන් මොනවා කියවද අහන්නේ පුතේ ලෝක සිතියමේ අහන්නේ බොහෝ දුරට ඔයගොල්ලන්ගෙන් මේ සාමාන්‍ය මොනවද අහන්නේ කඳු හරිද කඳු වැටි අහනවා පුතේ හරිද කඳු වැටි මොන පාටෙන්ද ලකුණු කරන්නේ දුඹුරු වර්ණේ කඳු වැටි විහිදෙන දිශාව දුඹුරු වර්ණයෙන් ලකුණු කරනවා ඔය ඇන්දීස් ඔය වගේ කඳු වැටි තියෙන පුතේ හරිද ලෝකයේ කඳු වැටි ප්‍රධාන කඳු වැටි පුතේ ඔයගොල්ලන් එක්සෑම් එකේ අහන ප්‍රධාන අප්‍රධානව අහන්නේ ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ ලකුණු කරන්නේ ප්‍රධාන කඳු වැටි ලෝකයේ තියෙන. නේද? ඒවා තමයි අහන්නේ. හරිද? දැන් උදාහරණයක් විදිහට මම කියන හිමාලය. නේද? ඇන්දි, රොකි ඔය කඳු අහනවනේ නේද? අන්න ඒ වගේ මම නිකන් උදාහරණයක් කිව්වේ. හරිද? ඊට පස්සේ මේ දැන් ගිය අවුරුද්දේ ඔයගලන්ට බලන්න පුළුවන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අහලා තියෙන මේ සුළු ඒවා නෙමෙයි පුතේ ප්‍රධාන ඒවා. කඳු වැටි අහන සාමාන්‍යයෙන් කඳු වැටි හොඳට බලාගෙන යන්න. ලකුණු කරලා ප්‍රැක්ටිස් කරලා යන්න. ඒ කඳු වැටි වෙන තැනකට යන්නේ නැහැ නේ. ඇන්ඩීස් කඳු වැටි යන්නේ නැහැ වෙන කොහෙටවත්. අප්‍රිකාව දිහාට, රොකි ඇයට යන්නේ නැහැ නේද? හිමාලය කඳු වැටි යන්නේ මේ ඇමරිකාව දිහාට. නේද? ඒක තියෙන ඉන්දියාවේ නේද? ඒ සීමාවේ. ඒ වගේ ඕස්ට්‍රේලියාවට යන්නේ නැහැ නේද? එහෙම යන්නේ. හරි. අන්න ඒක කඳු වැටිය තිබ්බ තැන හරිය ලකුණු කරලා පුරුදු වුණාම හරි. කුඹුරු වර්ණයෙන් පාට කරන්න, සේයා කරන්න විහිදෙන දිශාවත් එක්ක. හරිද? ඊට පස්සේ පුතේ ගංගාවක් දෙකක් අහන්න පුළුවන්. කඳු වැටියක් දෙකක් අහන්නත් පුළුවන්, එකක් අහන්නත් පුළුවන් ගංගාවක්.
නේද? නිල් පාට වර්ණයෙන් පාට කරනවා. නේද? ගංගාව අදින්න ඕන සිටියෙන්. හරිද? නයිල් ගඟ නම් නයිල් ගඟ. නේද? මිසිසිපි නම් එහෙම. ආන් ඒ වගේ තියෙන්නේ. හරිද? ඒ වගේ ගංගා. ඇමazon නම් ඇමazon වගේ. ඊට පස්සේ ගංගා. ඊළඟ මොනවද තියෙන්නේ පුතේ? ඊට පස්සේ සමුද්‍ර සංධි. සමුද්‍ර සංධි පුතේ කළු පාටින් ඉර ගහන්නත් පුළුවන් ලකුණු කරද්දී. කළු ඉරකින් ලකුණු කරන්නත් පුළුවන්. කළු කඩ ඉරකින් නැත්තම් නිල් කඩ ඉරක් ඔයගලන්ට දාන්නත් පුළුවන්. කළු කඩේලි හෝ කඩේලි නැත්තම් කළු මේ සමුද්‍ර සංධියක් හිතන්නකෝ. අපි ගමුකෝ බෝක් සමුද්‍ර සංධිය ලංකාවයි ඉන්දියාව අතර තියෙන බෝක් සමුද්‍ර සංධිය. එතන මෙහෙම කළු ඉරක් ගහන්න පුළුවන්. හරිද? බෝක් සමුද්‍ර සංධිය කියලා එතනින්ම අපිට නම ලියන්න පුළුවන්. අංකේ දාලා අංකේ දාන්නත් ඕනේ. අංකේ දාලා නම ලියන්න. බෝක් සමුද්‍ර සංධිය කියලා මේ ලකුණු කෙරුවා කළු ඉරක් ගැහුවා නැත්තම් කඩ ඉරක් දැම්මා. එතනින්ම නම ලියුවා නැත්තම් නිල් කඩ ඉරක් දාන්නත් පුළුවන්. නිල් කඩ ඉරට වඩා මේ කළු පාට පෑනින් කඩ ඉරක් හෝ ඉරක් ගහන්න. ඒක ලොකුවට එහෙම වෙන්නේ නැහැ. කළු පාට පෑනේ ඔයගොල්ලෝ ගන්න විදියට මේ ඉරක් ගහලා මේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ඒක ලකුණු හම්බ වෙනවා. කළු හෝ නිල් වර්ණයේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට ලකුණු වලට හම්බ වෙයි. කළු වර්ණයේ ඉරක් හෝ කඩ ඉර. ගහලා ඉවරලා ඔයගොල්ලෝ මේ ඒක ලියන්න. මේ එතනින්ම ආසන්නයෙන්ම අංකේ දැම්ම නම ලියන්න. කෝක් සමුද්‍ර සංධිය කියලා ලියන්න ඕනේ. හරිද? අංකේ ලියන්න ඕනේ කෝක් සමුද්‍ර සංධිය කියලා. මොකක් හරි ලකුණු කරුවොත් ඒක ලියන්න ඕනේ නම එතනින්. ඊතලගක ඈත ලියන්න යන්න එපා. ඒ ළඟින්ම නම ලියන්න. මෙතනින්ම නම ලියන්න. අංකේ දැම්ම නම ලියන්න. මොකද්ද කියලා පෙන්නලා එතන. හරිද? ඊට පස්සේ ගංගාවක් මේ ඔන්න සමුද්‍ර සංධියේ විදිහට ලකුණු කරන්නේ. කළු වර්ණය, නිල් වර්ණය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? නිල් වර්ණය බෝධුවට පුතේ මේ විශේෂයෙන් මේ මුහුදේ නිල් වර්ණය ඇඳුත් ආගාද සාගරික ආගාද තද නිල් වර්ණයෙන් එහෙම දැන් මරියානා ආගාදේ කිව්වොත් තද පාටින් මුහුදේ ලකුණු කරන්න තද කරලා. හරිද? මරියානා ආගාදේ මම ආගාද විදියට ගත්තේ. මේ ගැඹුරුම දැන් මුහුදේ ඒවා පුතේ නිල් තදට නිල් මේ පාටින් ලකුණු කරන්න. ලකුණු කරලා නම ලියන්න එතන. හරිද? ඒ හින්දා කළු වර්ණය පාවිච්චි කරන්න කඩයිර නැත්තම් ඔගොල්ලෝ තනි ඉරක් ගහන්න සමුද්‍ර සංධියේ ලකුණු හම්බ වෙයි. හරිද? ඊට පස්සේ කඳු වැටි දුඹුරු වර්ණය. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් තැනිතලා තැනිතලා වගේ පුතේ ලා වර්ණයක් පාවිච්චි කරන්න පොළ ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් මොනවද මේ ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි ගත්තාම පුතේ ඔයගොල්ලන්ට පුළුවන් මොන වගේ වර්ණද? කඳු වැටි සානු දුඹුරු පාටින් සානු දුඹුරු පාටින් ලකුණු කරන්න පුළුවන්. කඳු වැටියේ වීදෙන දිශාවට අඳින්න ඕනේ. ඔයගොල්ලෝ සේයා කරලා ඊට පස්සේ නම් කරන්න ඕනේ. ඊට පස්සේ තනිතලා හාද්‍රෝණී ඊට පස්සේ ලා කොළ පාට තනිතලා හාද්‍රෝණී ලා කොළ පාට වර්ණය පාවිච්චි කරනවා. ඊට පස්සේ සාගරික ප්‍රවාහ නැත්නම් අපි දියවැල් කියලා පුතේ කියන්නේ. දියවැල් කියන ඒවා නැත්නම් සාගරික ප්‍රවාහ උෂ්ණ ප්‍රවාහ සහ සීත ප්‍රවාහ ප්‍රවාහ කියලා නැත්නම් උෂ්ණ ශීත දියවැල් කියලා සාගරික ප්‍රවාහ දියවැල් කොටස් දෙකක් තියෙනවා. උෂ්ණ දියවැල් පුතේ රතු පාට වර්ණයෙන් අපි ලකුණු කරන්නේ. රතු වර්ණයෙන් ඒ දියවැල ගලන දිශාවට. හරිද? ඔයගොල්ලෝ ඊතලයකින් පෙන්වන්න ඕනේ. මේ ඊතල ඇදලා ඉවර වෙලා රතු වර්ණය නම් ශීත ප්‍රවාහයක් නම් දියවැලක් නම් රතු වර්ණය. ඒ යන ඇත්ත පෙන්වන්න ඕනේ. මේ ඊතලෙන් ඔහොම පෙන්වන්න ඕනේ ඔයගොල්ලෝ. මේ ඊතලේ මේ පැත්තට නම් මේ පැත්තට පෙන්වන්නේ. මේ පැත්තට නම් මේ පැත්තට. ඊතලේ පෙන්වන්න. නිල් නම් නිල් මොන ප්‍රවාහ වලටද? ශීත ප්‍රවාහ වලට නිල්. උෂ්ණ ප්‍රවාහ වලට රතු වර්ණයෙන් ඔය විදිහට ඊතල ගහන්න ඕනේ. ගලන දිශාවට. හරිද? ප්‍රවාහ කියන්නේ මුහුදේ තියෙන දියවැල්නේ හරි. ඊට පස්සේ කාන්තාර පුතේ කහ පාට. නේද? කාන්තාර ව්‍යාප්තිය පෙන්වන විදිහට පැහැදිලිව කහ වර්ණයෙන් ලකුණු කරන කාන්තාර. ඊට පස්සේ සාගර හා මුහුදු නිල්නේ. ගංගා නිල්, විල් නිල්. නේද? විල් එහෙම අහනවනේ. ඉලක්ක අහන්නත් පුළුවන් ඈ. මුහුදු අහන්නත් පුළුවන්. මුහුදක් ඒ සේයා කරලා ලකුණු. ඊට පස්සේ පුතේ සාගරික ආගාද මම කිව්වා තද නිල් වර්ණයෙන් සේයා කරන්න ඕනේ. ළඟින්ම නම ලියන්න. මේ හැම එකකෙම ළඟම නම ලියන්න ඊතල ගහන්න එපා ඈතට ඈ. හොඳට මතක තියාගන්න. ලකුණු කැපෙන්න හේතුවක් වෙනවා ඔය ඈත ඊතල ගහන එක. යකෝ පෙලක් ගෙවුම් කරන වැඩේ තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන දැන් කන්දක් හරි මොකක් හරි ලකුණු කරුවා කියමුකෝ. මේ ලකුණු කරලා ඉවරලා දැන් ඉන්දියාවේ තියෙන කන්දක් කඳු වැටිය ලකුණු කරලා ඇමරිකාව දිහා ඉන්දියාවේ ඉඳන් ඊතලයේ ගහන ඇමරිකාව දිහා. ඇමරිකාවේ තමයි නම ලියන්නේ. ඉන්දියාවේ තියෙන කඳු වැටි. එහෙම කරන්න එපා. නැත්නම් ඇමරිකාවේ ඉන්දියාවේ දිහා නම ලියනවා. ඊතල ගහලා. එහෙම කරන්න එපා. හරිද?
ඒ ළඟම නම ලියන්න අංකය දාලා. හරිද? තේයා කරලා. ඊට පස්සේ පුතේ ගිනි කඳු රතු ත්‍රිකෝණයකින් රතු පාට මේ පාට පැන්සලෙන් රතු ත්‍රිකෝණයක් අඳින ගිනි කඳු වහනවා එකක් හෝ දෙකක් අනිවාර්යෙන් ලකුණු කරන්න එනවා. ඊට පස්සේ නගර ප්‍රධාන නගර ඔයගොල්ලන් අහන්නේ අයුවොත් ඔයගොල්ලෝ ඔය නගරයක් මොකක්හරි කාලින සිදුවීමක් ආශ්‍රිත නගරයක් අහන්නත් පුළුවන් යුද්ධ ගැටුම් මේ වගේ දේවල් තිබුණානේ. නැත කාලිනව භූමිකම්පා ඇති වුණ දේවල් ඒ ආශ්‍රිතව අහන්න පුළුවන් නගරයක් සමහරවිට ඔය අහන්න ඉඩ තියෙනවා. නේද? කලාපීය සංවිධාන ආශ්‍රිත ඒවා සම්මුති ඊටව ගත්ත රටවල් ඒ වගේම අහන්න පුළුවන් නගර රටවල් ඒ වගේ රතු පාට හිතක් තමයි ඔයගොල්ලන් තියෙන හිත නගරයක සදා නගරයක් ලකුණු කරනකොට නගරයක් කියන්නේ රටක් නෙවෙයි නගරයක් ලකුණු කරනකොට රතු පාට හිතක් කියනවා ටිකක් පැහැදිලිව පේන විදිහ. ඒ අදාළ ස්ථාන. ඒ රටේ. හරිද? ඒ නගර ලකුණු කරලා නම ලියලා මේ ඔයගොල්ලෝ ලියන්න ඕන විදිහට ළඟින්. හරි. ඊට පස්සේ රටවල් පුතේ රටේ දේශ සීමාව හරියට නිවැරදිව පේන විදිහට රටක් ලකුණු කරනකොට රටක දේශ සීමාව නිවැරදිව මේ පෙන්ලා දීලා පැහැදිලිව පෙන්ලා දෙන විදිහට කැපිලා පේන විදිහට වර්ණයකින් කැමැති වර්ණයක් රටක් ලකුණු කරනකොට පුළුවන් කැමැති වර්ණයකින් ෂෙයා කරලා ඉවර වෙලා පාට කරලා නම ලියන්න. උදාහරණයක් විදිහට මොකද්ද? ඉන්දියාව නම් ඉන්දියාව නේද රටක්නේ. ජර්මනියන් ජර්මනිය පැහැදිලිව ලකුණු කරන්න දේශ සීමා හරියට පැහැදිලිව පේන්නේ. හරි කැමති වර්ණය. හරි ඒවට. ඊට පස්සේ පුතේ බොකු වලට පුතේ ඊතලයක් ගහලා බොක්ක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ පොඩක් පාට කරන්න පුළුවන් බොකු. තුඩු නම් පුතේ ඊතලයක් ගහලා පෙන්වන්න. තුඩු ලකුණු කරන්න ආවොත් සාමාන්‍යයෙන් ඔය අහන ඒවා තමයි මම කියන්නේ. හරිද? තුඩු. මුහුදු, වීල් නේද? ඒවා. බොකු පාට ගන්න පුළුවන් තුඩු නම් පාට ගන්න දෙයක් නෑ. තුඩට ඊතලයක් ගැහුවා එතන. හරිද? ඒ වගේ අපිට වනාන්තර ආවොත් එහෙම වනාන්තර වගේ ලකුණු කරන්න ඇමazon ඔය වගේ වනාන්තර තියෙනවනේ වනාන්තර ලකුණු කරන්න ආවොත් වනාන්තර ප්‍රදේශය පාට කරලා පද කොළ වර්ණයෙන් නම ලියන්න අපි. හරිද? ඕන ප්‍රධාන වශයෙන් මට කියවුනේ ඇති ඔතෙන්දී ඔය වගේ ඒවා තමයි පුතේ ඔය 10ට එන්නේ. ඊට වැඩි අහන්න මගුලක් නෑ. හරිද? ඔය ටික තමයි එන්නේ. හරිද? ඔයිට අමතරව ඔයගලන්ට තියෙන සිටියාම් අමතර සිටියාම් බලාගෙන යන්න ප්‍රධාන වශයෙන් අහන ඒවා මම ඔය මතක් වෙන විදිහට ඔයගලන්ට කිව්වේ. හරිද? ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට මෙන්න මේ කියන දේවල් ටික පොඩ්ඩක් බලාගෙන යන්න කොකටත් ඕගොල්ලෝ මේ ඕගොල්ලන්ට සංවිධාන හා සම්මුතීන්ගේ පුතේ ඒවැ මූලස්ථාන නැත්නම් නගර කොහෙද කියලා අහන්නේ සමහරවිට අර ඕගොල්ලන්ගෙන් මේ වාක්‍යයක් දීලා පුතේ MCQ මේ වාක්‍යයක් දීලා ඕගොල්ලන්ගෙන් මේ ඔය සිටියමේ ස්ථානයක් අහන්න පුළුවන් නේද? එස්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊටි නගරය කියලා එහෙම කිව්වහම ඔයගොල්ලෝ ආ නගරය මේ ලකුණු කරලා සතු තිතකින් ලකුණු කරලා නම ලියන්න ඕනේ. දැනගෙන ඉන්න බෑ ඒක. ඒ වගේ ඒවා අහන්න පුළුවන් දෙකක් විතර. නැත්නම් කායින සිදුවීමක් සම්බන්ධ කරලා නගරයක් රටක් අහන්න පුළුවන්. එතකොට ඒ විදිහට ලකුණු කරන්න ඕනේ ඔයගොල්ලෝ. මම මේ කියන ටිකත් බලාගෙන යන්න ටිකක් ඈ. ඒවා අනිවාර්යෙන් වෙනවා කියලා කියන්නද බලාගෙන යන්න කොකට. එස්සත් ජාතීන්ගේ සංවිධානය කොහෙද පුතේ? නිව්යෝර්ක්. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නේද? ඊට පස්සේ පුතේ ඔය දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නේද? නේපාලයේ කත්මණ්ඩු. ඊට පස්සේ ඔපෙක් සංවිධානය කොහෙද? මේ ඕස්ට්‍රේලියාවේ වියාන නගරේ. හරිද? ඊට පස්සේ යුරෝපා සංගමය කොහෙද? බෙල්ජියමේ බ්‍රසල්ස් කියන නගරේ. හරිද? බෙල්ජියමේ රදා. හරිද? කොහෙද? යුරෝපා සංගමය. ඊට පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානය කොහෙද? බ්‍රිතාන්‍ය ලන්ඩන් නගරේ. ඊට පස්සේ ඕගොල්ලෝ තව පුළුවන් පුතේ අප්‍රිකානු ආර්ථික කොමිසම අඩිස් අබාබා කියලා තියෙනවා. ඒක තියෙන්නේ ඉතියෝපියාවේ. මම ලකුණු කරලත් ඇති ඕගොල්ලෝ. ඊට පස්සේ පුතේ අග්නිදිග ආසියානු ජාතික සංගමයේ ඉන්දුනීසියාවේ ජකාර්තානු අගනුවර. ජකාර්තානුවර. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ඔය ටික බලා ගන්න පිටක් ගාලා කෙන්යාවේ නයිරෝබි නගරය. ඊට පස්සේ ස්වභාව ධර්මයේ සඳහා වූ අන්තර්ජාතික සංගමය ග්‍රෑන්ඩ්ලෑන්ඩ් කියනවා. ස්විට්සර්ලන්තේ ග්ලෑන්ඩ්. ඊට පස්සේ ඔයගොල්ලෝ පුතේ ස්විට්සර්ලන්තේ ජිනීවා. එහෙ මොකද්ද තියෙන්නේ? දේශගුණ වෙනස්කම් පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය. ඊට පස්සේ ටික බලා ගන්න. ඊට පස්සේ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය බත්තරමුල්ල. ලංකාවේ තමයි ඒක තියෙන අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය. කොහෙද? ශ්‍රී ලංකාවේ බත්තරමුල්ල. ඊට පස්සේ දකුණු ආසියානු සහයෝගිතා හා පාරිසරික වැඩසටහන එකක් තියෙන්නේ කොහෙද? ඒකත් ලංකාවේ කොහෙද? ඒක කොළඹ.
අරක බත්තරමුනේ. ඊළඟට අන්තර්ජාතික කම්කරු සංවිධානය කොහෙද තියෙන්නේ? ශ්‍රීස්ටලන්තේ ජිනීවා. ඕව නගර ඔන්න කියන රට આવොත් රට ලකුණු කරා. නගර આવොත් නගර. ඊට පස්සේ ලෝක ආහාර වැඩසටහන ගත්තොත් කොහෙද තියෙන්නේ? ඔය ලකුණු කරන්න සමහර බොහෝ වෙලාවට අහන්නේ. කොහෙද? ඉතාලියේ රෝමයේ නගරේ. ඊට පස්සේ අනාථයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කුමසාරිස් කාර්යාලය කොහෙද තියෙන්නේ? ඒක තියෙන්නේ පුතේ ස්විට්සර්ලන්තයේ ජිනීවා. හරිද? අනාථයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කුමසාරිස් කාර්යාලය. ඊට පස්සේ ඒක තියෙන්නේ කොහෙද? ස්විට්සර්ලන්තයේ ජිනීවා. හරි? ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ ළමා ආරමුදල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්. අර කලිනුත් කියුණා නේද ඒකද? නිව්යෝර්ක්. හරි. ඊට පස්සේ ලෝක සංචාරක සංවිධානය ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් වල තියෙන්නේ. ලෝක සංචාරක සංවිධානය අහන්න පුළුවන්. මේ ඔය කියන විශේෂයෙන් ඔය ටික බලා ගන්න කොහොමදත් ඈ. ලකුණු කරලා යන්න එක්සෑම් එකට යනකොට හොයලා බලලා කොහෙද තියෙන්නේ කියලා ලකුණු කරන්න. දැන් මට මේ මැප් පෙන්නේ නෑ මම මෙතන වීඩියෝ එක ඩික් වෙන ඉන්නේ. හරිද? ඊට පස්සේ පුතේ ලෝක සංචාරක සංවිධානය මම කිව්වා ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ්. හරිද? මැඩ්‍රිඩ් ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවර තියෙන පුතේ. ඊළඟට ලෝක කාලගුණික සංවිධානයේ ජිනීවා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ඊට පස්සේ ලෝක ජනාවාස කේන්ද්‍රය විශේෂයෙන් ඉදන්නවා කෙන්යාවේ නයිරෝබි. හරි. ඊළඟට පුතේ තව තියෙනවා ටිකක් ලෝකයේ පියස්ස කියලා හඳුන්වන්නේ මොකද්ද පුතේ? ලෝකයේ පියස්ස කියන්නේ ලෝකයේ ඉහළින්ම පිහිටි සානුවට අපි ලෝකයේ පියස්ස කියලා කියනවා පුතේ. එක් කොහෙද තියෙන ටිබෙට් සානුව. ඉන්දියාවේ මේ කලාපයේ තියෙන ටිබෙට් සානුව. ඊළඟ පුතේ හරිත විප්ලවයේ ආරම්භුනේ කොහෙද? අර කෘෂිකර්මාන්තයේදී අපි ඉගෙන ගන්නේ පාඩමේදී මෙක්සිකෝවේ නේ. ඊට පස්සේ ආසියා මහද්වීපයටත් විශාලම දූපත සමහරලාට ඒ වගේම අහන්නත් පුළුවන්. බෝර්නියෝ. ආසියානු මහද්වීපයටදී ලොකුම දූපත. ඊළඟට ලෝකයේ විශාලම දූපත පුතේ මේ ග්‍රීන්ලන්තය. ඔය මේ දවස්වල මේ කවුද ඇමරිකාවේ ජනාධිපතියෙන් මේ දවස්වල අපිට ඒක අයිති කරගන්න කියලා මේ දවස්වල කෑ ගහනවා පොඩ්ඩක් ඔය නිවුස් එකෙන් බලන්නකො මේ දවස්වල ස්ටයිල් එක කියනවා පොඩ්ඩක් ඇහෙනවා නේද? ග්‍රීන්ලන්තය ලෝකයේ විශාලතම දූපත ග්‍රීන්ලන්තය. ඊළඟට ලෝකයේ සීනි කෝප්පය සීනි නිෂ්පාදනය වැඩිම කියුබාව. සීනි කෝප්පය කියලා කියනවා ලෝකයේ කියුබාව. යුරෝපයේ රෝගියා කියලා කියනවා. නැත්නම් අලස මිනිසා ලෙස හඳුන්වන රට කොහෙද? තුර්කිය. යුරෝපයේ කෙලිවිම කොහෙද? ස්විට්සර්ලන්තය. විල් දහසේ රට කොහෙද පුතේ? ඔය අහනවා පුතේ සමහරලාට. ෆින්ලන්තය. හරි ෆින්ලන්තය. යුරෝපයේ ගවපට්ටිය කියලා කියන්නේ කොහෙද? ඩෙන්මාර්ක්. යුරෝපයේ කුකුල් කොටුව කොහෙද? බෙල්ජියම. මහා රෑ හිරු පායන රට කොහෙද? නෝර්වේ. ඊට පස්සේ ආසියාවේ අභිමානය කොහෙද? ජපානය. චීනයේ ශෝකය යනුවෙන් කොහෙද හඳුන්වන්නේ? ගංගාව මොකද්ද? හොයන් හෝ ගඟ චීනයේ ශෝකය කියලා කියනවා. ඒකේ පාඩත් එක්ක නේද? ඕස්ට්‍රේලියාවේ දිගම ගඟ මරේඩාලි. මොනවා මතක තියාගන්න ඕනේ කියනවා. බලා ගන්න ඕන ලකුණු කරලා යන්න. ලෝකයේ දිගම ගංගාව නයිල්, ඇමazon. ඊළඟට අප්‍රිකා මහද්වීපයේ වැඩිම ජනසංඛ්‍යාවක් වාසය කරන්නේ මොන රටේද? නයිජීරියාවේ. ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ යානා ගත්තාම අභ්‍යවකාශ උඩ යන්නේ බස්. හරිද? වැඩි ප්‍රමාණයක් ගුවන්ගත කරන ලබන ස්ථානය කොහෙද තියෙන්නේ? හොඳට මතක තියාගන්න. එතන තුඩුවක් පුතේ. කැනවරල් තුඩුව. කෙනෙට් තුඩුව කියලා කියනවා. ඇමරිකා එක්සත් ජනපදයේටයි අභ්‍යවකාශ යානා ගුවන්ගත කරන්නේ එතන. හරිද? කෙනෙට් තුඩුව නැත්තම් කැනවරල් තුඩුව කියලා කියනවා. ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ අධිතාක්ෂණික කර්මාන්තය වඩා ප්‍රසිද්ධ ප්‍රදේශය. ඕගොල්ලන්ට හැම වෙලාවෙම අපි කතා කරන ඔය කර්මාන්ත පාඩම් වලදී එහෙම කොහෙද? සිලිකන් ඉන්නේ. හරිද? අධිතාක්ෂණ කර්මාන්තය සම්බන්ධ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන රත්රන් කෙත් දෙක. රත්රන් කෙත් කියලා අපි කියනවා. ඒවා කොහෙද තියෙන්නේ? කුර්ගාලි සහ කාර්ලිගුඩ්. කුල්ගාර්ලි සහ කාර්ලිගුඩ්. ඊළඟට ලොව උසම දියඇල්ල ඒන්ජල් පිහිටි රට කොහෙද පුතේ? උසම දියඇල්ල තියෙන්නේ කොහෙද? බබර කන්දද? උසම දියඇල්ල ලංකාවේ උසම දියඇල්ල කොහෙද ආපුවම කියනවා පිදුරු තලාගල කියලා පෙළක්. දියඇල්ල අඳුරන්නේ නැහැ කන්ද අඳුරන්නේ නැහැ නේද? එහෙම වුණුත් ඉන්නවනේ. ඒ වීඩියෝ එක කියාවෙන පෙළක් ඔය මෝඩ ප්‍රශ්න කියලා කියන්නේ. මෝඩ විදිහේ මෝඩයෝ තමයි ඉන්නේ ගොඩක් අර. ලෝකේ මං කියන්නේ ලංකාවේ ලකුණු කරන්නේ බා කොහෙද තියෙන්නේ? වෙනිසියුලාවේ තමයි ලෝකයේ උසම දියඇල්ල තියෙන්නේ.
ඒන්ජල් දියඇල්ල උසම දියඇල්ල ලකුණු කරන්න. උසම දියඇල්ල මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඒන්ජල් කියලා ඒ රටේ ලකුණු කරන්න. හරිද මේ සිල්ලා. ඊළඟට ලෝකයේ දිගම කඳු වැටිය. දකුණු ඇමරිකාවේ පිහිටි කන්දීස් කඳු වැටිය. ඊළඟ ලෝකයේ ගැඹුරුම විල පුතේ බයිකල් විල. කොහෙද තියෙන්නේ? රුසියාවේ. හරි ගැඹුරුම විල. හරි ඔන්න ඔය වගේ දේවල් පුතේ ටිකක් වැඩිපුර බලාගෙන ඔය නොකියුණු කාන්තාර එහෙම තියෙන ඒවා. හරිද ඒ වගේ ඒවා බලා ගන්න මේ හරි ඔයගොල්ලෝ ඒකෙදි. හරිද? ඊට පස්සේ මේ ඊට අමතරව මං අතින් කියවුන්නේ නැත්නම් මේ වගේද ලෝකේ ප්‍රධාන ගිනි කන්දක් ඊට පස්සේ කන්දක් ඊට පස්සේ විල් ප්‍රදේශයක් කාන්තාරයක් ගංගාවක් සාගර ප්‍රවාහයක් ඊට පස්සේ සමුද්‍ර සංධි කල්පිත රේඛා ඔන්න කියවුන්නේ නැති එකක් කල්පිත රේඛාවන් අහන්න පුළුවන් මම උදාහරණයක් විදිහට කියනවා සමකේ නැත්නම් මකර නිවර්තනය කරකටක නිවර්තනය ෆිනිෂ් මධ්‍යහන රේඛාව ඒවා ලකුණු කරන්නේ මොන වර්ණයෙන්ද කළු ඉරක් පුතේ ගහන්න හරිද කළු ඉරකින් තමයි ලකුණු කරන්නේ මේකත් කළු කඩ ඉරක් ලකුණු කරන්න පුළුවන් නැත්නම් කළු ඉරක් ගහන්න ඒ කැපිලා යන විදිහට ඔය සමග එහෙම ලකුණු කරන රටවල් අදාළ රටවල් කැපිලා යන විදිහ ලකුණු කරන්න නැත්තම් කැපෙනවා ලකුණු. හරිද? ලකුණු කරලා ඒ දිගේ නම ලියන්න. මොකද්ද කියලා. ඊට පස්සේ කායින සිදුවීම් ආයසිත ස්ථාන දෙකක් බොහෝ දුරට අහනවා. ප්‍රශ්නේ නිකන් මම කිව්වා වගේ කලින් කිව්වා වගේ කොහොම පොඩි වාක්‍යයක් දීලා අර දැන් ඔය කලින් කිව්වේ සංවිධාන මේ සමකායන සිදුවීම් ආසිතෝ වගේ ඒ වගේදී මම උතන නොකියුණ ඒවා කියනම් බලා ගන්න 2025 මාර්තු මාසයේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වුණ රට කොහෙද පුතේ මියන්මාරය දන්නවා අපි ඊළඟට ආසියන් 2025 කොහෙද තිබ්බේ කොහෙද පුතේ ඉන්දුනීසියාවේ ජකාර්තා වල තිබ්බේ සාක් කොහෙද පුතේ 2025 තිබ්බේ පාකිස්තානයේ කරච්චි ඊට පස්සේ 2025 බීම්ස්ටෙක් සමුළුව කොහෙද තිබුණේ තායිලන්තයේ ඔය වගේ ඒවා තායිලන්තයේ බැංකොක් වල EU 2025 පුතේ කොහෙද තිබුණේ බෙල්ජියමේ බ්‍රසල්ස් වල ඊට පස්සේ ඔන්න වගේ දේවල් පොඩ්ඩක් බලාගෙන යන්න ඒවා අහන්න පුළුවන් මේ පොඩක් මෑත කායිනව සිද්ධ සිදුවීම් එක්ක තිබුණ සංවිධාන මේ සමුළු පැවැත්වුණ නගර ගත්තාම අපි ඒවා කතා කළ යුතුයි හරි ඊළඟට ওই ටික බලා ගන්න ඔන්න දෙවෙනි කොටසට අදාළව ඔයගොල්ලෝ ෆස්ට් පේපර් එකේ දෙවෙනි කොටසට අදාළව ඔන්න ඔය කියපු දේවල් ටික බලාගෙන යන්න වැඩි කොට දා ගන්න පුළුවන්. ඒකට පනන්තා සිතියම් ආදිත ප්‍රශ්න සහ ලෝක සිතියම් වල බලා ගන්න ওই දේවල් ටික ඔයගොල්ලෝ කොට දා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ලකුණු ඒ කියම ගන්න පුළුවන් අර 40ක් කියම නැහැ. මෙතන එතකොට 15ක් මෙතන 30ක් තියෙනවා. එක ප්‍රශ්න 4ක් තියෙනවා මේකේ ප්‍රශ්න 4යි. තුන්වෙනි කොටසට තමයි දැන් මේ යන්නේ ෆස්ට් පේපර් එකේ. මේකේ තෝරගන්න තියෙන ප්‍රශ්න 4ක් ප්‍රායෝගික භූගෝල විද්‍යාව ආශ්‍රිත ප්‍රශ්න 4ක් තමයි තියෙන්නේ. කොටස් මොනවද පුතේ? මේ ප්‍රශ්න 4 හැදෙන මොනවද? දත්ත භූලක්ෂණ සිතියම් ඊළඟට ප්‍රස්ථාර සංඛ්‍යාන. ඔය කොටස් වලින් තමයි මේ ප්‍රශ්න නව සිතියම් විද්‍යාත්මක ක්‍රමශීලී. ඔය කොටස් වලින් තමයි මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ මේ ප්‍රශ්න 4 හැදෙන්නේ. ඕගොල්ලන්ට ලියන්න පුළුවන් නම් ලියන ප්‍රශ්න තෝරගන්න ගණන් එහෙම හදන්න පුළුවන් නම් සංඛ්‍යානේ ඒවා කොටස් තෝරගන්න. හැබැයි ගානක එක කොටසක් එක තැනක් හරි ඇරුණොත් පුතේ ඒ වගේ තැනක් ඇරුණොත් කපලා දාන්න අනිවාර්යෙන් ලකුණු ඔක්කොම ඉවරයි. ප්‍රශ්නේ හරියට උත්තරේ වාට ගන්න බැරුණොත් ලකුණු ටිකම කැපිලා යනවා. ලියන්න පුළුවන් නම් මම නම් බොහෝ දුරට ඔයගලන්ට කියනවා ලියන ප්‍රශ්න තෝරගන්න කියන එක. හරිද? කරන්න පුළුවන්ම නම් විතරක් අර බහින්ද සංඛ්‍යානේ වගේ කොටස් ප්‍රස්තාර වගේ ඒවට නැත්තම් ලියන ප්‍රශ්නම කරන්න ඒ වෙයි ලකුණු කැපෙන සම්භාවිතාව අඩුයි. මොකද එක ලකුණුවත් ඔයගලන්ට වැදගත් එක්සෑම් එකේ. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් කැම්පස් ගියපු ළමයි බොහෝ දුරට කරලා තියෙන අපි හොයලා බලපුවාම ඔය රචනා ලියන ප්‍රශ්න තමයි බොහෝ දුරට කරලා තියෙන්නේ. අපි ආර්ට්නේ කරන්නේ පුතේ. ආර්ට් කරන ඉඳලා ලියන්න බලන්න SFT ඔය චෙක් කරන උන් වගේ නම් මොන අවුලක් නැහැ ගෙලින්ම ගේම ගහිය හැකි. ගණන් වල හොඳට පුරවන අරව කරපන්. පස්තාර සංඛ්‍යානේ වගේ කොටස් තෝරගන්න. නැත්නම් ඒවට යන්න එපා. හරිද? කියන එක මම කියනවා. ලියන්න පුළුවන් විදිහ නව සිතියම් විද්‍යාව දත්ත කොටස විස්තර කරන්න පුතේ තියෙන නව සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප GIS GPS RS මොනවද ඇති මගුලක් නේ ඊට පස්සේ මොනවද භූලක්ෂණ සිතියම් මාසිකෝ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් එකක් හෝ දෙකක් එනවා ඒ දෙක කොට දාගන්න පුළුවන් ওই ටික බලාගන්න ලකුණු ටික ගන්න පුළුවන් අරවට අර අනිවාර්යෙන් පුතේ ප්‍රස්තාර හා සංඛ්‍යානේ ප්‍රශ්න දෙකක් එනවාමයි මේක හරිද මුල් ප්‍රශ්න දෙක බොහෝ දුරට කියන්නේ ප්‍රශ්න 4ක් තියෙනවානේ ඔකෙන් දෙකනේ කරන්න තියෙන්නේ. හරිද? ඒ දෙකේ ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් පුතේ එනවා. මොනවද අහන්නේ?
මේ කොටස් තුනෙන් අනිවාර්යෙන් හැදෙනවා. මොනවද? නවසිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප. ඔයගොල්ලෝ දන්න දේ මම මේ කියන්නේ මේ අනුමාන නෙමෙයි. නවසිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප. ඊට පස්සේ භූලක්ෂණ සිතියම් දත්ත. ඔන්න ඔය කොටස් තුන තියෙනවනේ. ඔය කොටස් තුනෙන් ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් එනවා. හරිද? ඊපස්සේ තව කොටස් දෙකක් තියෙනවා. මේ සංඛ්‍යානීය සහ මොනවද ප්‍රස්තාර කියලා. ඒකෙන් ප්‍රශ්න දෙකක් එනවා. ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න හතර හැදෙන්නේ. හරිද? හරි. දැන් මම බහින්නම් අනුමාන කොටස් මොනවද අනුමාන මේකෙදි බලා ගන්න තියෙන විශේෂයෙන් අපි අනුමාන වන හරිමාන මොන වගේ ඒවා එයිද ඔය තුන්වෙනි කොටසේ ප්‍රශ්න හතර ඇතුලේ නේද? විශේෂයෙන් අපි බලා ගමු දේ භූලක්ෂණ සිතියම්. භූලක්ෂණ සිතියම් ලක්ෂණ, ප්‍රයෝජන, වාසි වගේ දේවල් අහන්න පුළුවන් භූලක්ෂණ සිතියම් ආශ්‍රිත ප්‍රශ්නයක් ඒකාබද්ධ කරලා නැත්නම් තනි ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. නැත්නම් එහෙම නැති වුණොත් දත්ත කොටස ආශ්‍රිතව දත්ත කියන මංගේ විස්තර කිරීම ඇතුළත් වෙනවා කියලා. ඒකේ පුතේ ඔය දත්ත රැස් කරන ක්‍රම, ඒ ප්‍රයෝජන, වාසි අවාසි, ඒ වගේ දේවල් හරිද? ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඊට පස්සේ ඒව සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මූලාශ්‍රම සිතියම් දත්ත කොටස් ආශ්‍රිතව ප්‍රශ්නයක් ඔය මං කිව්ව දැන් වලින් බලා ගන්න. දත්ත රැස් කරන ක්‍රම, ප්‍රයෝජන, වාසි අවාසි දත්ත. හරිද? දත්ත ආශ්‍රිතව. දැන් උදාහරණයක් විදියට ප්‍රාථමික දත්ත, ද්විතීයික දත්ත ඒ වගේ තියෙන පුතයන් ඒ වගේ. හරි. ඊට පස්සේ නවසිතියම් විද්‍යාව ආශ්‍රිතව ප්‍රශ්නයක් බොහෝ දුරට එන්න පුළුවන්. සමහර වෙලාවට සියලු කොටස් පුතේ එකතු කරලා ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ අවුරුද්ද. නවසිතියම් විද්‍යාව GIS, GPS, RS. නැත්තම් ඒකේ කොටස් දෙකක් එකතු කරලා ප්‍රශ්නයක් එන්නත් පුළුවන් තනි ප්‍රශ්නයක් විදියට. අර කොටස් තුනම එකතු කරලා නැත්තම් දෙකක් එකතු කරලා. නැත්තම් ඒ විදිහට බොහෝ දුරට මේ සැරේ ප්‍රශ්නයක් ඇදී බොහෝ දුරට දෙකක් එකතු කරලා ප්‍රශ්නයක් ඇදී කියලා හිතනවා. එකකින්ම ඍජුවම අහන්න නැතුව එහෙම නැති වුණොත් පුතේ GIS සහ RS කියන කොටස් හොඳටම බලාගෙන යන්න. GIS RS කියන කොටස් හොඳටම බලාගෙන කියන්න විශේෂයෙන්ම කොටස් තුනම එකතු කරලත් හැදෙන්න පුළුවන් සමහර ලාවට. අර මම හදුනොත් අර ඔයගොල්ලෝ GIS RS කියන එකට වැඩි අවධානය දීලා බලාගෙන යන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රස්තාර ගත්තොත් ප්‍රස්තාර වල බොහෝ දුරට ඔයගොල්ලෝ තීරු ප්‍රස්තාර වැඩි අවධානයක් දෙන්න තීරු ප්‍රස්තාර වලිනුත් බහු තීරු පිරමීඩාකාර තීරු කියන ඒවාට අවධානයක් දීගෙන බලලා යන්න හොඳට කරලා ඒවා කරන ළමයි නැත්නම් අත ගහන්න එපා. ඊට පස්සේ එහෙම නැති වුණොත් තීරු වලින් ඇහුවේ නැති වුණොත් වෘත්ත ප්‍රස්තාර කියන ඒවා පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ පුතේ සංඛ්‍යානයේ කොටස ගත්තොත් ඔගිව් ප්‍රස්තාර එන්න පුළුවන්. ඔගිව් එකක්. ඒකේ ප්‍රන්තිපාන්තර සහිතව සමහරලාට එන්න පුළුවන් ප්‍රන්තිපාන්තර සහිත නැත්නම් තව එකක් ගත්තොත් අපගමන ප්‍රස්තාර මධ්‍යන සෙවීම වගේ ඒවා අපගමන ප්‍රස්තාර මධ්‍යන සෙවීම වගේ ඒවා අහන්න පුළුවන්. හරිද? එහෙම නැති වුණොත් සමහරලාට චතුර්ථක හරිද? චතුර්ථක සෙවීම නැත්නම් විසරණ සටහන් ඒකාබද්ධ කරලා වගේ චතුර්ථක සොයන්න නැත්නම් විසරණ සටහන් ඒකාබද්ධ කරලා වගේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් ඔය මේ මොනවටද? දැන් මම කිව්වේ සංඛ්‍යානයේ කොටසට මොනවද? ඔගිව් ප්‍රස්තාර වල පුතේ පන්ති ප්‍රාන්තර සහිතව නැත්නම් ඊට පස්සේ අපගමන ප්‍රස්තාර මධ්‍යන සෙවීම වගේ වෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ චතුර්ථක සෙවීම ඒ වගේම විස්තර සටහන් ඒකාබද්ධ කරලා ප්‍රශ්නයක් ඇහෙන නම වගේ කියලා. මම ඔන්න ඔය ටික කියනවා වල විශේෂයෙන් ඔය කොටස් ටිකට ફોකස් කරලා ගණන් හදලා ඒවා කරලා එක්සෑම් එකට ගියොත් වැඩි ෂේප් කරගන්න ෂේප් නෙවෙයි. මොඩ දාගන්න පුළුවන්. බයෙන් එපා. හරි. ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ට ඒ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. එහෙනම් ඔන්න මම ෆස්ට් පේපර් එක සම්බන්ධව කතා කරන්න තියෙන ටික කතා කරුවා ඔන්න. ෆස්ට් පේපර් එක ජියෝග්‍රැෆි ජාසිපා උසස් පෙළ ජියෝග්‍රැෆි පේපර් එකේ ෆස්ට් පේපර් එක මොන වගේ විදියට හැදෙයි නේද? ෆස්ට් පේපර් එක මොන වගේ හැදෙයි? පේපර් එක ඔන්න කොහොමද හැදෙන්නේ කියන එක මම කිව්වා. ඔන්න අවසන් පින්ම වැඩසටහනේ 3 වෙනි වීඩියෝ එක. අවසන් පින්ම වැඩසටහනේ 3 වෙනි වීඩියෝ එක. ඒ වගේම ජියෝග්‍රැෆි විෂයට කියන ජාසිපා උසස් පෙළ ජියෝග්‍රැෆි විෂයට කියන අවසන් පින්ම වැඩසටහනේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. හරිද? එහෙනම් මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පුතේ මේක දැක්ක ගමන් වීඩියෝ එකේ නොටිෆිකේෂන් එකක් ඔයගොල්ලන්ට ආවොත් ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා ඕල් කරලා තියෙන bell icon එක ඔයගොල්ලන්ට එයි.
අනිවාර්යෙන් යාළුවන්ට ඔයගලගේ නංගිලා මයිල්ලා ඉන්නවා නම් නංගිලා මයිල්ලා සමහරවිට වෙන්නත් පුළුවන් නේ. ඊට කලින් channel එක subscribe කරපු අය මේ සැරේ ලියන ළමයි ඉන්න පුළුවන්. නංගිලා මල්ලා සහෝදර සහෝදරියෝ යාළුවෝ. දැක්ක ගමන් එයාලා share කරන්න geography first paper එක ලියන්න කලින් මේ වීඩියෝ එක. තව වීඩියෝ එකක් ඔයගලන්ට හම්බ වෙනවා. second paper එක නයිද ඒක අවසන් පින් වැඩසටහනේ 4 වෙනි වීඩියෝ එක නැත්නම් ජියෝග්‍රැෆි අවසන් පින් වැඩසටහනේ ජියෝග්‍රැෆි විෂයට කියන දෙවෙනි වීඩියෝ. හරිද මේක ෆස්ට් වීඩියෝ එක. එහෙනම් මේකෙදි පුතේ කතා කරුවේ අපි 2025 උසස් පෙළ විභාගයේ භූගෝල විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රය මොන වගේ විදියට හැදෙයිද අනුමාන වන හරිමාන මොනවද අනිවාර්යෙන් බලාගත යුතු තැන් මොනවද මොන වගේ පේපරේ හැදෙයිද ඔන්න ඔය සීන් ටිකයි මේ කතා කරන්නේ එන අවසන් පින්නේ වැඩේ ඉවරයි ෆස්ට් පේපර් එක ජෝග්‍රැෆි ෆස්ට් පේපර් එකට ගෙන ආපු 2025 උස්පෙළ විභාගයේ ඒවල් එහෙනම් අපි 2025 A level geography second paper එකේ අවසන් පින් වැඩසටහනේ 4 වෙනි වීඩියෝ එක නැත්නම් geography විෂයට කියන දෙවෙනි වීඩියෝ එකෙන් හම්බ වෙනවා. එහෙනම් හැමෝම channel එක subscribe කරන්න, bell icon එක all කරගන්න, වීඩියෝ එක දැක්ක ගමන් යාළුවන්ට, සහෝදර සහෝදරියන්ට, නංගිලා මයිල්ලාට share කරන්න මේ අවුරුද්දේ 2025 විභාගයේ ලියන්න Google විද්‍යාව කරන. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ළමෙක් ඉන්නවා නම් විභාගේ ලියලා ඇවිල්ලා මේ වීඩියෝ එකේ මොනවද සර් කිව්වේ එදා මේ පේපර් එක ලියනකොට මේ ආවද නැද්ද කියන එක පේපරේ ලියලා ඇවිල්ලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදියට දාපලා ෆස්ට් පේපර් එක ලියලා ඇවිල්ලා. හරිද? ඒක අමතක කරන්න එපා. ඒක මාව හොයාගෙන ඉන්න ඕන දරුවෙක් ඒක බැලුවොත් ඒගොල්ලන්ට මම කවුද කියන එක තේරුම් ගන්න සහ ඕගොල්ලෝ මාව රෙකමන්ඩ් කරන එක ඒක වටිනවා. හරිද? ඒ වගේ දෙයක් වටිනවා. ඉතින් ඒක කරන්න පුළුවන් ළම දරුවෝ. ඉතින් මේක ඔයගොල්ලෝ මම අර කිව්ව විදිහට ෂෙයා කරන්න අනිවාර්යෙන් ෆේල් උනේ ගෙට්ට අනිවාර්යෙන් සීප් ෆේල් මට්ටමේ ඉන්න කාට හරිද ඒ කියන්නේ 35න් පාදක ඉන්න කාට 40න් පාදක ඉන්න කාට අනිවාර්යෙන්ම C එකක් B එකට යන්න පුළුවන් වෙනවා මේ ටික බලලා මේ දවසේ හරි වැඩ කරපන් මේ ටික හරි බලාගෙන ඵලයන් එහෙම මේ හරිද එහෙම මෙන් හරි බලාගෙන ගියොත් S එකෙන් නොව C එකෙන් ඔයා නතර ෆේල් වෙන්නේ එකද මේ SA ගන්න හිටපු එක BC එකට හරියයි. BC මට්ටමේ හිටපු එක ඒකක් දාගනි. A මට්ටමේ හිටපු එක A+ එකක් දාගනි. B එකේ එක A+. එහෙම තමයි. හරි. එහෙනම් ෆස්ට් පේපර් එක අනිවාර්යෙන් කොට දාගන්නilla අපි සෙකන්ඩ් පේපර් එකේ අවසන් පින්නේ සෙකන්ඩ් පේපර් එකේ මොන වගේ පේපර් එකක් ඇදෙයිද කියන එක කතා කරමු. ඊළඟ අවසන් පින්නේ වැඩ කරගන්න. එහෙනම් ඔබටම ජය වේවා. ඊළඟ